හරි ළමයි මේ මම වැඩි විස්තරයක් නැතුව කෙලින්ම පාඩමටම යන්නම්. ඔයාලට කරගෙන යනකොට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මගෙන් අහන්න. රයිට්? මම කෙලින්ම දැන් හරි ක්ලාස් එක ස්ටාර්ට් කරන්නම් ඔහොම. රයිට්. එතකොට මේක රසායනික බන්ධන දැන් ඔයගොල්ලන්ගේ දෙවෙනි පාඩමනේ. හරි මේක දෙවෙනි පාඩම. එතකොට ළමයි මේක දැන් ක්ලාස් එකේ මම උගන්වගෙන යනකොට ඔයාලා හැමෝම දැන් මෙතන ගොඩක් කට්ටිය ඉන්නවනේ. නෝට් එකක් ලියන්න නිකන් ඔහේ බලන් ඉන්න එපා. මොකද දැන් මේකේ අපි අර ඔයගොල්ලෝ දන්නවා 26 ළමයි වුණාම රයිට් ලුයිස් විව් හඳිනවා, සම්ප්‍රයුක්ත විව් හඳිනවා. එක එක කතන්දර ටිකක් නේ මුලින් තිබ්බේ. ඒ නිසා මේ අමාරු නෑ මං අර අපිටම ආවේනික ක්‍රමයකට තමයි මේක කරගෙන යන්නේ. ඒක නිසා මේ නිකන් බලාගෙන ඉන්න එපා. මේ පොතක් අරගෙන පිළිවෙලකට ලියන්න වැඩේ. රයිට්? එතකොට මේක හරි. රයිට්? දැන් ළමයි මේ බන්ධන පටන් ගන්න ඉස්සෙල්ලා අංක 1ට හරිද ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ මුල් ටික කරගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක. රයිට්? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කතන්දරේ පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් දුන්නට පස්සේ ඒකට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්? ඒක ඉගෙන ගන්න අපි පළවෙනි පාඩමේනේ. රයිට්? එතකොට දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න බැරි නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම දැන් අද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උගන්වන්නේ නැහැ. කවුරු කාට හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැරි නම් මට ක්ලාස් එකෙන් පස්සේ රයිට් මැසේජ් එකක් දාන්න අපේ නම්බර් එකකට මැසේජ් එකක් දැම්මට පස්සේ හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද කියලා දෙනවා. දැන් අපි පළවෙනි පාඩම බන්ධන පාඩමෙන් වැඩේ පටන් ගත්තට පළවෙනි පාඩමත් මේ කෝස් එක ඇතුලේ ඔයගලන්ට කරනවා. ඒතර ඒක ඇතුලෙත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහුවෙනවා. හරි එතකොට දැන් ගොඩක් කට්ටියට මේ වෙනකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැරි නම් රයිට් අද කරන කොටසට ඔයාලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන කෑල්ලත් මම කියලා දෙනවා. තේරුණාද? ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා දෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. හැබැයි ඔයගලන්ට තනියෙන් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්? හරි. ළමයි දැන් අංක 1ට අපි වැඩි වැල් වටාරම් නැතුව කෙලින්ම පාඩමට යමු. රයිට්? අංක 1ට අපි දැනගෙන ඉන්න ඕන දේ තමයි බන්ධනවල මූලද්‍රව්‍ය පරමාණු බන්ධන හදන්නේ ඇයි කියන එක. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් බන්ධන හදන්නේ මොකටද? අන්න ඒක ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕන. එහෙනම් පළවෙනි අපේ පොයින්ට් එක තමයි ළමයි මේ මූලද්‍රව්‍ය පරමාණු බන්ධන හදන්නේ එක එක වර්ගවල බන්ධන තියෙනවා. මූලද්‍රව්‍ය පරමාණු ළමයි බන්ධන හදන්නේ ස්ථායි වෙන්න. පැහැදිලිද? ස්ථායි වෙන්න තමයි බන්ධන හදන්නේ. දැන් කවුරු වුණත් දැන් මිනිස්සු වුණත් බන්ධනයක් හදනවා නම් ස්ථායි වෙන්න බලාගෙනනේ බන්ධනයක් හදන්නේ. ආන් ඒ වගේ තමයි මූලද්‍රව්‍ය පරමාණු බන්ධන හදන්නෙම ස්ථායි වෙන්න. රයිට්? එහෙනම් අපේ පළවෙනි පොයින්ට් එක ඔයාලා ලියා ගන්න පුළුවන්. මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම සඳහා රයිට්? මූලද්‍රව්‍ය පරමාණු මොනවා වෙන්නද? ස්ථායි වීම සඳහා රයිට්? ස්ථායි වීම සඳහා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට ක්වෙස්චන් එකක් අහන්න පුළුවන්. මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම සඳහා රයිට්? බන්ධන සාදනු ලබයි. බන්ධන සාදනු ලබයි. එතකොට ළමයි බන්ධන හදන්නේ ස්ථායි වෙන්න රයිට්? ලොකු ගැටලුවක් නැහැ. එතකොට ළමයි මේ පාඩම ඇතුලේ අපි බන්ධන ළමයි ප්‍රධාන කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්නවා. අපි බන්ධන වර්ග කීපයක් ඉගෙන ගන්නවානේ. ඒතර මේකේ ප්‍රධාන කොටස් අපි දෙකක් ඉගෙන ගන්නවා. පළවෙනි පැත්ත තමයි ළමයි මේ අපි ඉගෙන ගන්නවා ප්‍රාථමික බන්ධන කියලා જાතියක්. මොකද්ද? ප්‍රාථමික බන්ධන කියලා જાතියක් අපි ඉගෙන ගන්නවා මුලින්. තව එකක් ඉගෙන ගන්නවා ළමයි ද්විතීක බන්ධන කියලා. මොකක්? ද්විතීක බන්ධන. ඒතර අපි බන්ධන ළමයි ප්‍රධාන කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්න මේ පාඩමේ රයිට් මොකද්ද ප්‍රාථමික බන්ධන සහ ද්විතීක බන්ධන මෙන්න මේ ප්‍රාථමික බන්ධන යටතේ රයිට් ප්‍රාථමික බන්ධන යටතේ ඉගෙන ගන්නවා රයිට් මුලින්ම අපි වැඩිපුරම කතා කරන්නේ සහසංයුජ බන්ධන අපි ප්‍රාථමික බන්ධන යටතේ ඉගෙන ගන්නවා මොන බන්ධනද සහසංයුජ බන්ධන ගැන ඊට පස්සේ ඉගෙන ගන්නවා ළමයි අයනික බන්ධන ගැන අයනික බන්ධන ඊට පස්සේ ඉගෙන ගන්නවා ලෝහක බන්ධන ගැන රයිට් සහසංයුජ බන්ධන අයනික බන්ධන සහ ලෝහක බන්ධන මෙන්න මේ කියන බන්ධන තුන ගැනම අපි ඉගෙන ගන්නවා මේක දැන් අර
වැඩිපුර කතා කරන්නේ අපි රයිට් වැඩිපුර කතා කරන්නේ ළමයි සහසංයුජ බන්ධන ගැන තමයි මේ පාඩමේ රයිට් 70ක් 80ක් විතරම කතා කරන්නේ මේක ගැන. අයනික බන්ධන ගැන ලොකු කතා කරනවා. ඒ කියන්නේ සහසංයුජ බන්ධන තරම් ඉගෙන ගන්න. ලෝහක බන්ධන ළමයි චූටි කෑල්ලක් ඉගෙන ගන්න තියෙන්නේ. සහ පාඩමේ අන්තිමට අපි කතා කරනවා ද්විතීක බන්ධන ගැන. ද්විතීක බන්ධන කියපුවම ළමයි ද්විතීක බන්ධන වර්ග ගොඩක් තියෙනවා. ඔය ඔයගොල්ලෝ අහලත් ඇති අපකිරණ බල. මේක අපි පාඩමේ අන්තිම දවසේ තමයි කරන්නේ. අපකිරණ බල රයිට් උදාහරණ මම ලිව්වේ අපි ඉගෙන ගන්න ඒවා. ඊළඟට ද්විද්‍රව ප්‍රේරිත අහලා ඇතිනේ. ද්විද්‍රව ප්‍රේරිත ද්විද්‍රව ද්විද්‍රව ප්‍රේරිත ද්විද්‍රව රයිට් ඊළඟට අයන ප්‍රේරිත ද්විද්‍රව අයන ප්‍රේරිත ද්විද්‍රව ඊළඟට ද්විද්‍රව 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 ඊළඟට හයිඩ්‍රජන් බන්ධන හයිඩ්‍රජන් බන්ධන රයිට් හයිඩ්‍රජන් බන්ධන ඊළඟට අයන ද්විද්‍රව අන්තර්ක්‍රියා අයන ද්විද්‍රව මේ විදිහේ මේ අයන ද්විද්‍රව මේක තමයි මේ අපකිරණ බල තමයි ළමයි ලන්ඩන් අපකිරණ බල කියලා කියන්නේ ලන්ඩන් බල හරි පැහැදිලිද දැන් මේ පාඩම දැන් මුලින්ම පාඩම ඉගෙන ගන්න ඉස්සෙල්ලා අයිඩියා එකක් තියාගන්න ඕනේ මේ පාඩම යන්නේ කොයි පැත්තෙන්ද කියන එක. එතකොට අපි මුලින්ම කතා කරන්නේ ළමයි ප්‍රාථමික බන්ධන primary interactions කියන එක. හරි ඒකෙත් අපි සහසංයුජ බන්ධන ගැන තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න යන්නේ. right? ඒතර සහසංයුජ බන්ධන වලත් ලුයිස් ව්‍යුහ කියන කොටස තමයි මම ඉස්සෙල්ලාම උගන්වන්නේ. right? මේ ටික ටක් ගාලා ලියා ගන්න. මම දැන් මේ ලියන ඒවා right? දැන් අපිට තියෙන්නේ පොඩි කාලයක් නිසා මම ලියන ඒවා ඔයාලට පුළුවන් නම් මම ලියන අතරතුරේම ඔයගොල්ලෝ ලියා ගන්න. right? ඊට පස්සේ මම චූටි වෙලාවක් දීලා ළමයි මේක ඊළඟ එකට යනවා. පොඩ්ඩක් ලියලා ඉවරනට පස්සේ ඉන්න කෙනෙක් පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න. ඒතකොට ලේසි මට මේ පේජ් එකකින් පොඩ්ඩක් උඩට යන්න ලියලා ඉවරනට පස්සේ රේස් හෑන්ඩ් කරන්න ළමයි. ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් කට්ටියට එක්කෙනෙක් දෙන්නෙක් රේස් හෑන්ඩ් කරපුවාම ඇති. ඒක නිසා ඔයාලා ලියලා ඉවරුනහම රේස් හෑන්ඩ් කරගෙන යන් වැඩේ. හොඳේ. හරි. පැහැදිලි. ඊට පස්සේ හරි නේද? කාට හරි ලියන්න ඕනේද තව? නෑ නේද? ඕකත් හරි. ඊට පස්සේ ළමයි අපි බලමු මේ සහසංයුජ බන්ධන කියන්නේ මොනවද? දැන් අපි කතා කරන්නේ මේ පැත්ත ඉස්සෙල්ලා. ප්‍රාථමික බන්ධන පැත්ත මේක තමයි තව ටික දවසක් යයි. ද්විතීක බන්ධන කතා කරන්න තව ටික දවසක් යයි. ඒක පාඩමේ අන්තිම කොටස. දැන් අපි කතා කරන්න යන්නේ අද කතා කරන්නේ සහසංයුජ බන්ධන ගැන. right? ඒක නිසා දැන් අර ඒක කතා කරන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා ලියමු සහසංයුජ කියන්නේ මොනවද? අයනික කියන්නේ මොනවද කියන එක. හරි ළමයි සහසංයුජ බන්ධනයක් කියලා කියන්නේ මම මෙතන සහසංයුජ බන්ධන ගැන ලියන්නේ සහසංයුජ බන්ධනයක් කියන එකේ අදහස right සහසංයුජ බන්ධනයක් කියලා කියන ළමයි මේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන right බලමු අපි ඉස්සරහට හරි පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඇතිවන බන්ධන right ඇතිවන බන්ධන පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඇතිවන බන්ධන සහසංයුජ බන්ධන ඉංග්‍රීසි මීඩියම් ළමයි මේකට කියන්නේ covalent bonds කියලා right ඉංග්‍රීසි මීඩියම් කට්ටියට ඒක කිව්වේ covalent bonds කියලා තමයි කියන්නේ සහසංයුජ බන්ධන ඊළඟට ළමයි අයනික බන්ධන කියලා කියන්නේ මේ අයනික බන්ධන කියන්නේ ළමයි අයන දෙකක් අතර ඇතිවන ආකර්ෂණ බලයකට තේරෙනවද අයනික බන්ධන කියලා කියන්නේ මේ අයන දෙකක්. ඒ කියන්නේ දැන් ලෝකේ තියෙන ළමයි ධන ආයනයි ඍණ ආයනයිනේ. ඔන්න ඔය අයන දෙකක් අතර ඇතිවන ආකර්ෂණ බලයකට තමයි අයනික බන්ධනයක් කියලා කියන්නේ. right? එතකොට ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන අතර මාත් එක්කම ලියමු හොඳේ. අයන අතර ඇතිවන ස්ථಿತಿ විද්‍යුත්
ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල. ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල. හරි. අපි ඉංග්‍රීසි වලින් නම් මේකට කියනවා අයනික් බොන්ඩ්ස් කියලා. ඒක කතා කරන්නත් අපිට සති දෙක තුනක් යයි. තව අපි ඉස්සෙල්ලා බලන්නේ සහසංයුජ බන්ධන ගැන. පැහැදිලි නේද? එතකොට ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන අතර ඇතිවන ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල කියන්නේ ධන අයන සහ ඍණ අයන අතර ඇතිවන ආකර්ෂණ බල. ඒවා තමයි ළමයි අයනික බන්ධන කියලා අපි කතා කරන්නේ. ඊළඟට ලෝහක බන්ධන. ලෝහක බන්ධන කියන්නේ ළමයි ලෝහ පරමා. ඒ කියන්නේ නමේම තියෙනවනේ ලොකු දේවල් නෙමෙයි මේවා ලොකුට ඔලුට ගන්න එපා. ලෝහක බන්ධන මෙටැලික් බොන්ඩ්ස් කියලා තමයි කියන්නේ. හරි. මෙටැලික් ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නවනේ. ඒකයි ලිව්වේ. හරි. මෙටැලික් බොන්ඩ්ස්. එතකොට මෙටැලික් බොන්ඩ් එක. හරි. මේක ළමයි ලෝහ පරමාණු අතර ඇති වෙන්නේ. ලෝහ පරමාණු අතර ඇතිවන රයිට් බන්ධන. ඒක අර අපි ලෝහක දැලිසක් ගැන අනම්මනම් කතන්දර කතා කරන්නේ. ඒවා ඉස්සෙල්ලා අපි සහසංයුජ බන්ධන ගැන කතා කරමු. කවුරු හරි ඉන්න ළමෙක් මට පොඩ්ඩක් ලියලා ඉවරලා පොඩ්ඩක් රයිස් හෑන්ඩ් කරන්න. එතකොට මට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ළමයි මේ මේක ඉස්සරහට කොච්චර වේගෙන්ද කරගෙන යන්නේ කියන එක මාත් එක්කම ලියන්න පුළුවන් නම් හොඳයි. රයිට් එක්කෙනෙක් දෙන්නෙක් හරි කමක් නැහැ අත උස්සන්න. රයිට් කියලා හරි කියලා උන්නේ නැහැ හරි හරි. වැඩේ ගොඩ. දැන් සහසංයුජ බන්ධන සහ ලුයිස් විව්. දැන් අද ලුයිස් විව් අඳින්න කෙලිම පුරුදු කරනවා රයිට්. රයිට් ඔයගොල්ලෝ කලින් ඉගෙන ගත්ත ක්‍රම තියෙනවා නම් අමතක කරලාම දාන්න. අපි අලුත්ම ක්‍රමයකට අඳින්නේ ලුයිස් විව් රයිට්. අපේම ක්‍රමයකට. ඒක නිසා රයිට් අපි එමු ලුයිස් විව් ඇඳීම. මම කෙලින්ම පටන් ගන්න එතනින්. රයිට් ලුයිස් විව් අඳින්න තමයි යන්නේ. රයිට් ලොකු අමතර කතන්දර නැහැ. ලුයිස් විව් අඳින්න තමයි මේ සෝරි ලුයිස් විව් අඳින්න ඉස්සෙල්ලා මේ අනේ අපි කෙලින්ම අඳිමුකෝ අවුලන්නේ. ලුයිස් විව් ඇඳීම මම පොඩි නීති ටිකක් කියලා දෙනවා. මම පොඩි පිළිවෙලකට මේක කරගෙන යන්නේ. හැමෝම රයිට් මම පාස් පේපර්ස් ඒවා තනියම ඕගොල්ලෝ ලව්ව අඳවනවා මේ. ඒක නිසා මම මේ කියන පිළිවෙලට වැඩේ පුරුදු වෙන්න. එතකොට ඔයාලට ලේසි. රයිට් පළවෙනි වැදගත්ම පොයින්ට් එක තමයි ළමයි මේ ලුයිස් විව් අඳින්න ගියපුවාම අපි ලුයිස් විව් අඳින්න ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි මේ කතා කරන්නේ සහසංයුජ සංයෝග ගැන. රයිට් දැන් තමයි වැඩේ පටන් ගන්නේ. මුලින් දැන් තියරි කොටසක් නේ කියාගෙන ආවේ. ලුයිස් විව් අඳින්න ගියපුවාම අපේ ඔළුවේ තියෙන්න ඕන පළවෙනිම දේ තමයි අපි දන්නවනේ ළමයි බන්ධන හදන්නෙම ස්ථායි වෙන්නනේ. බන්ධනයක් හදන්නේ මොනවා වෙන්නද? ස්ථායි වීම සඳහා තමයි බන්ධනයක් හදන්නේ. රයිට් එතකොට අපි මතක තියාගන්න ඕන ළමයි දැන් පරමාණුවක් ගත්තට පස්සේ පරමාණුවක දැන් මැද ඉන්නවනේ න්‍යෂ්ටිය. මම නිකන් ඇදලා පෙන්නන්නම්. දැන් මැද ඉන්නවනේ න්‍යෂ්ටිය. වටේට තියෙනවනේ ශක්ති මට්ටම්. මොහොම ශක්ති මට්ටම් දැන් තියෙනවනේ. ඔය ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන ඉන්නේ. හරි මේ වගේනේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ. ඒක දන්නවනේ ඔයගොල්ලෝ. ළමයි කොහොම හරි දැන් ශක්ති මට්ටම් තියෙනවා අනන්ත සංඛ්‍යාවක්. ශක්ති මට්ටම් ගොඩාරියක් තියෙනවා. හැබැයි ළමයි හැම ශක්ති මට්ටමෙම ඉලෙක්ට්‍රෝන නැහැනේ. කොහොම හරි යම් මූලද්‍රව්‍ය පරමාණුවක මොකක් හරි මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන තියෙන අන්තිම ශක්ති මට්ටම මෙන්න මේකට ඔයගොල්ලෝ අහලත් ඇති. මේකට කියනවා මොකද්ද ළමයි? සංයුජතා කවචය. මේකට කියනවා මොකක් කියලාද? සංයුජතා කවචය. ඒ කියන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුවක් ගත්තහම ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන තියෙන අන්තිම ශක්ති මට්ටම. ඒකට කියනවා සංයුජතා කවචය කියලා. මේ සංයුජතා කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන වලට කියනවා සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා. වා හොඳට මතක තියාගන්න. රයිට් සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා තමයි මේවට කියන්නේ. මූලද්‍රව්‍ය පරමාණු ළමයි බන්ධන හදනකොට ඔන්න ඔය සංයුජතා ඉලෙක්ට්‍රෝන ටික තමයි දෙන්නේ. මං කියන එක පැහැදිලිද? මූලද්‍රව්‍ය පරමාණු බන්ධන හදනකොට සංයුජතා ඉලෙක්ට්‍රෝන ටික තමයි දෙන්නේ. එහෙනම් අපේ පළවෙනි පොයින්ට් එක තමයි ලියන්න පළවෙනි පොයින්ට් එක. මූලද්‍රව්‍ය පරමාණු බන්ධන සෑදීමේදී මූලද්‍රව්‍ය පරමාණු බන්ධන සෑදීමේදී සංයුජතා ඉලෙක්ට්‍රෝන පමණක් සහභාගී කරවා ගනී. සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි ළමයි සහභාගී කරවා ගන්නේ.
පැහැදිලිද? මූලද්‍රව්‍ය පරමාණු බන්ධන සෑදීමේදී සංයුජතා කවචය ඇති ඉලෙක්ට්‍රෝන. සංයුජතා කවචය කියන්නේ මොන කවචයද? අවසාන ශක්ති මට්ටම. දැන් උදාහරණයක් විදිහට මම ඒකයි අද පටන් ගද්දීම කිව්වේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලියන්න දන්නේ නැති ළමෙක්ට පොඩි ගැටලුවක් ඇති වෙන්න පුළුවන් අද මම දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේම ලියනකොට. හැබැයි කලබල වෙන්න එපා. ඒ ළමයි මට මැසේජ් එකක් දාන්න. රයිට්? මම කොහොමත් පළවෙනි පාඩම කරනවා ඔයගලන්ට මේ කෝස් එක ඇතුලේ පළවෙනි පාඩම කොහොමත් කරනවා. එතකොටත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා දෙනවා සහ මේ මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්නම්. ඉතින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොට දාගන්න. හරි. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මට අද වෙලාව නැහැ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා දෙන්න. නැත්නම් පැය භාගයක් විතර අරගෙන කියලා දෙන්නත් පුළුවන්. හරි. දැන් උදාහරණයක් විදිහට දැන් අපි දැන් වාහි ගන්නකො ළමයි කාබන් වගේ කෙනෙක් ගන්නකො. මම දැන් අදට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පොඩ්ඩක් ලියනවා. ඉතින් හරිද? දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. දැන් කාබන් වල ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේකනේ. මේ තියෙන්නේ කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දොරට තේරෙනවා කාබන් වල පළවෙනි ශක්ති මට්ටම තමයි මේ තියෙන්නේ. මම දැන් ඒක highlight කරලාම පෙන්නන්නම් හරි. දැන් කාබන් වල මේ තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමනේ. මේ තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටම. ඒ කියන්නේ සංයුජතා කවචය කියන්නේ මේක. පැහැදිලිද? මේ තියෙන්නේ කාබන් වල දෙවෙනි මේ කියන්නේ සංයුජතා කවචය. ඔයාට පේනවා කාබන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? කාබන් වල සංයුජතා කවචයේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? 4ක් ඉන්නවා. ඒතර කාබන් බන්ධන හදනකොට දෙන්නේ කීයද? ඉලෙක්ට්‍රෝන 4යි. ඒවා අවසන ලියලා තියාගන්න. මේ සංයුජිතාකවසය කියලා කියන්නේ අවසාන ශක්ති මට්ටම. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා. ඒක නිසා කාබන් බන්ධන හදනකොට දෙන්නේ ඉලෙක්ට්‍රෝන 4යි. දැන් ඔක්සිජන් වගේ කෙනෙක් ගන්නකො. දැන් මේ අපිට ඕන වෙන ටික මම ලියන්නේ. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ළමයි මේකනේ. දැන් ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටම කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ. මේ තියෙන්නේ. ඒකේ ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා. පේනවනේ මේ. මෙතන දෙන්නෙක් ඉන්නවා S වල, මෙතන P වල 4 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ 6ක් ඉන්නවා. එහෙනම් මෙතන ඔක්සිජන් බන්ධන හදනකොට ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? 6ක් දෙනවා. ඔක්සිජන් බන්ධන හදනකොට ඉලෙක්ට්‍රෝන 6ක් දෙනවා. රයිට්. අවුලක් නැහැ නේ වැඩි. පැහැදිලි. රයිට්. දැන් හයිඩ්‍රජන් වගේ කෙනෙක් ගත්තොත් එහෙම හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස උගේ ඉන්නෙත් ළමයි එක ඉලෙක්ට්‍රෝනයයිනේ. හයිඩ්‍රජන් ඉතින් ඌ බන්ධන හදනකොට එක ඉලෙක්ට්‍රෝනයයි දෙන්නේ. අපි තව ටිකක් බලුවොත් එහෙම සල්ෆර් වගේ කෙනෙක් ගන්නකො. සල්ෆර් ගත්තොත් 16 වෙනියටනේ ආවර්තිතාව වගේ ඉන්නේ. ඒතර සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙන්න මේක. මේ තියෙන්නේ සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයනේ. දැන් ඔයාලට පේනවා පැහැදිලිව අවසාන ශක්ති මට්ටම කියන්නේ මේ ටික. නේද? මෙතන ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? 6ක් ඉන්නවා. එයා ඉලෙක්ට්‍රෝන 6ක් දෙනවා. දැන් නයිට්‍රජන් වගේ කෙනෙක් ගත්තොත් නයිට්‍රජන් ඉන්නේ 7 වෙනියට. 1s2යි 2s2යි 2p3යි. රයිට්. එයාගේ වාට පේනවා අවසාන ශක්ති මට්ටමේ කීයක් ඉන්නවද ඉලෙක්ට්‍රෝන? 5ක් ඉන්නවා. ඉතින් එයා බන්ධන හදනකොට ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? 5ක් දෙනවා. දැන් ඔයාලට අංකයකට පුළුවන් වෙන්න ඕනේ කවුරු හරි කෙනෙක් ගත්තාම එයා බන්ධන හදනකොට ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? ඒක ළමයි මෙහෙමයි. දැන් මුල් ටිකේ මෙහෙම ලියලා පෙන්නුවට මේක හිතින් ගන්න පුළුවන්. ඔයාලට ප්‍රැක්ටිස් වුණාම ටික ටික මේක හිතින් ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපේ පොයින්ට් එකක් ලියා ගන්න ඕනේ මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණු බන්ධන සෑදීමේදී සංයුජතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන. සංයුජතා කවචය කියලා කියන්නේ මොන ශක්ති මට්ටමද ළමයි? අවසාන ශක්ති මට්ටම. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික තමයි ළමයි දෙන්නේ බන්ධන හදනකොට. ඒක පොයින්ට් එකක් විදිහට ලියවෙන්න ඕනේ. රයිට්. රයිට්. ඊට පස්සේ ළමයි පොයින්ට් එකක් ලියන්න. දැන් ලුයිස් විව් හැඳීම යටතේ හරි මම එක පොයින්ට් එකක් දුන්නා මොකද්ද දැන්? බන්ධන හදනකොට අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික තමයි දෙන්නේ. හරි. ඒක හරිනේ. දෙවෙනි පොයින්ට් එක තමයි මුලින්ම දැන් මේ ලුයිස් විව් අඳින්න පිළිවෙල තමයි මේ කියලා දෙන්නේ. හරි. ලුයිස් විව් අඳින පිළිවෙල තමයි කියලා දෙන්නේ. රයිට්. මුලින්ම කරන්න ඕනේ දී ඇති රයිට් සංයෝගයේ හෝ අයනේ දී ඇති සංයෝගයේ හෝ අයනයේ දී ඇති සංයෝගයේ හෝ අයනයේ මුළු ඉලෙක්ට්‍රෝන ගණන මුළු මම ඉලෙක්ට්‍රෝන කියන එක මෙහෙම ලියනවා. ඔයගොල්ලෝ වචනේ ලියන්න. මුළු ඉලෙක්ට්‍රෝන ගණනය කරන්න මුළු ඉලෙක්ට්‍රෝන ගණනය කරන්න මුලින්ම ළමයි ලුයිස් මොන මගුලේ ලුයිස් විව් අඳින්න දුන්නත් ඉස්සෙල්ලාම කරන්නේ
දීලා තියෙන එකේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන කීයද කියලා ගණනය කරගන්න එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ දී ඇති සංයෝගයේ හෝ අයන ඇති මුළු ඉලෙක්ට්‍රෝන ගණන ගණනය කරගන්න. රයිට්. ඊට පස්සේ ලියන්න මම මේවා කියලා දෙන්නම් මේවා ලියලා තියාගන්න. හරි. කැටායනයක මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කිරීමේදී හැම වචනෙම තේරුම් මම කියන්නම් ඈ. කැටායනයක මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කිරීමේදී එහි ආරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් අවසානයේදී මුළු ඉලෙක්ට්‍රෝන ගණනෙන් අඩු කරන්න. මුළු ඉලෙක්ට්‍රෝන ගණනෙන් අඩු කරන්න. කැටායනයක් කියන්නේ මොකද්ද ළමයි? කැටායනයක් කියලා කියන්නේ ධන එක්කෙනෙක්. හරි. කැටායන කියලා කියන්නේ ධන කට්ටිය. ඒ කියන්නේ ධන ආරෝපණයක් තියෙන කට්ටියට කියන්නේ කැටායන කියලානේ. හරි. හරි. මේක ළමයි මාර ලේසි පාඩමක් හරි ලොකු අවුලක් නැහැ. ඊළඟට තව පොයින්ට් එකක් තියෙනවා මේ ඇනායනයක මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරද්දී ඇනායනයක් කියලා කියන්නේ ඍණ කෙනෙක්. ඇනායනයක මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කිරීමේදී එහි ආරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් අවසානයේදී මුළු ඉලෙක්ට්‍රෝන ගණනට එකතු කරන්න. හරිද? ටක් ගාලා ලියමු. හරි. ලියලා කවුරු හරි ළමයි මේ මම දැන් අද හිතුවට වඩා වැඩි පිරිසක් ඉන්නවා. මේක නිසා කවුරු හරි අපට අත උස්සන්නකෝ. ටක් ගාලා දාගන්න. එලගිරි වැඩේ ගොඩ. මේ දැන් අපි නිකන් බලමුද මේ කැටායන කියන්නේ බං ධන ආරෝපණනේ. ඇනයින කියන්නේ ඍණ එව්වා. හරි. ලොකු සීන් එකක් නැහැ. දැන් උදාහරණ අපි දැන් මේ ලුවිස් වීව් එකක් අඳින්න දුන්න ගමන් රයිට් අපි ඉස්සල්ලාම කරන්නේ අඳින්න දුන්න එකේ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරන එක තමයි ඉස්සල්ලාම කරන්නේ. අපි නිකන් ගණන් කරගෙන යමු. දැන් නිකන් හිතන්න අපිට දෙනවා පළවෙනි එක H2SO4 වගේ එකක් දෙනවා. දැන් පොඩ්ඩක් පළවෙනි එකේ දෙකේ පොඩ්ඩක් අහගෙන ඉන්න. රයිට්. ඊට පස්සේ අහගෙන හිටියට පස්සේ ඊට පස්සේ ඔයගලන්ට තනියෙන් කරන්න දෙන්නම් කීපයක්. දැන් H2SO4 වගේ එකක් ගත්තොත් ළමයි මේක කැටායනයකුත් නෙමෙයි ඇනායනයකුත් නෙමෙයි නේ. කැටායනයක් නම් ධනාරෝපණයක් තියෙන්න ඕනේ. ඇනායනයක් නම් ඍණාරෝපණයක් තියෙන්න ඕනේ. ඔහොම නෙවෙන්නේ. දැන් මේක එහෙම එකක් නෙවෙයි. මේක නිකම්ම නිකන් H2SO4. දැන් මේකේ මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරන්න ඕනේ. පැහැදිලිද? මේකේ මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරන්න ඕනේ. දැන් මේකේ මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරනකොට කොහොමද ගණන් කරන්නේ? අපි බලනවා හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. හරිද? දැන් හයිඩ්‍රජන් කෙනෙක් මම දැනට මේකේ විතරක් පොඩ්ඩක් ලියන්න. දැන් හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s1යි. ඒතර හයිඩ්‍රජන් කෙනෙක් කොහොමද දෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. ඒතර හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවනේ. එතකොට ළමයි හයිඩ්‍රජන්ලා දෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒක තේරෙනවනේ. එක හයිඩ්‍රජන් කෙනෙක් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. මම එහෙම ලියන්නද කෙලින්ම? මම වෙනම පොඩ්ඩක් ලියන්නම් අර විභාගෙදිදී මේවා ලීලිය පෙන්වන්න අවශ්‍ය නැහැ. එනට දැනට පොඩ්ඩක් දී පළවෙනි එකනේ. අපි මෙහෙම ලියමු. අපි කොහොමද බං ඒක ලියන්නේ? හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවනේ හයිඩ්‍රජන්ලා. ඒතර එක්කෙනෙක් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යිනේ. ඒතර දෙන්නෙක් ළමයි ඉලෙක්ට්‍රෝන දෙනවා දෙකක්. ඒක තේරුණානේ? සල්ෆර්ලා එක්කෙනයි ඉන්නේ. එක සල්ෆර් කෙනයි ඉන්නේ. ඔයා සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් දන්නවා මම දැන් කලිනුත් ලියලා පෙන්නුවා. සල්ෆර් කෙනෙක් ගත්තාම එයාගේ අවසාන කවචේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන 6ක්. ඒතර සල්ෆර් දෙනවා ළමයි ඉලෙක්ට්‍රෝන 6ක්. කියලා වෙනවනේ මේක දැන් ලියන්න කියපුවම තමයි එපා. සල්ෆර් එක්කෙනා ඉන්නේ ඉලෙක්ට්‍රෝන 6ක් දෙනවා. මම මෙතන ලියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන. එතකොට එතනින් හම්බ වෙනවා ඉලෙක්ට්‍රෝන 6ක්. ඔක්සිජන්ලා ඉන්නවා ළමයි 4 දෙනෙක්. හරිද? ඔක්සිජන්ලා ඉන්නවා 4 දෙනෙක්. ඒතර සාමාන්‍යයෙන් එක ඔක්සිජන් කෙනෙක්
right? එක ඔක්සිජන් කෙනෙක් ඉලෙක්ට්‍රෝන දෙනවා 6ක් නේ. එතකොට 6 ගානේ 6 වරක් right. එතකොට 6 වරක් 4 24යි. මෙතන 6යි 24යි. මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරොත් ළමයි 32ක් එන්නේ. පැහැදිලිද? H2SO4 ගත්තොත් මෙන්න මුළු ඉලෙක්ට්‍රෝන ගාන. ගැටලුවක් නැහැනේ. මෙන්න තියෙන්නේ මුළු ඉලෙක්ට්‍රෝන. අංක එකට අපි කරන්න ඕනේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරන එක. පැහැදිලිද? දැන් අර ඉස්සරහට යනකොට මේවා ලීලී ඉන්න ඕනේ හිතින් ගන්න ඕනේ. හරි. අපි හිතින් මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණනය කරගන්න ඕනේ ඉස්සරහට. හරි. දැන් මේවා ලීලී ඉන්නේ නැහැ ඊට පස්සේ. දැන් උදාහරණ දෙවෙනි එක ගත්තොත් උදාහරණ දෙවෙනි එක ගත්තොත් අපි ගමු HNO3 නයිට්‍රික් අම්ලය වගේ එකක් ගමුකෝ. එහෙනම් මේ කිලෝ 20 වඳින්න යන්නේ. ඒතර හයිඩ්‍රජන්ලා එක්කෙනෙක් ඉන්නවනේ. එක හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. රයිට්. නයිට්‍රජන්ලත් එක්කෙනෙක් ඉන්නවා. එක නයිට්‍රජන් කෙනෙක් ඉන්නවා. ඔක්සිජන්ලා ඉන්නවා ළමයි 3 දෙනෙක්. හයිඩ්‍රජන් කෙනෙක් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. නයිට්‍රජන් කෙනෙක් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 5යි. ඔක්සිජන් කෙනෙක් ගත්තොත් ළමයි ඔක්සිජන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන 6ක් දෙනවා. දන්නවනේ. සංයුජතා කවචයේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6යි. ඒතර 6 ඒවා 3ක් කියන්නේ මෙතන 18යි. ඒතර මේක එකතු කරොත් ළමයි මුළු ඉලෙක්ට්‍රෝන එනවා 24ක්. පැහැදිලිද? දැන් මේ නිකන් රයිට් කවුරු හරි කෙනෙක් දුන්නාම මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරන එක. ඉතින් ඕන ළමෙක්ට කරන්න පුළුවන්. රයිට්. උදාහරණ තුන්වෙනි එක තමයි මේ වගේ එකක් දුන්නොත් දැන් මේක ළමයි ඍණාරෝපණයක් තියෙන තැනක් නේ. ඔන්න අහගන්න. මේක ඇවිල්ලා ඍණාරෝපණයක් තියෙන තැනක්. එතකොට මේ වගේ එකට තමයි ළමයි ඇනායනයක් කියලා කියන්නේ. දැන් මේකේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරනකොට රයිට් ආරෝපණයක් තියෙනවනේ. ඒ ආරෝපණයත් අපි සලකන්න ඕනේ. හොඳේ. හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතන එක සල්ෆර් කෙනෙක් ඉන්නවනේ. ඔක්සිජන්ලා ඉන්නවා ළමයි 4 දෙනෙක්. තේරුණාද? සල්ෆර්ලා එක්කෙනයි ඔක්සිජන්ලා ඉන්නවා කී දෙනෙක්ද? 4 දෙනෙක්. සල්ෆර් කෙනෙක් ළමයි දෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වට පස්සේ හිතා ගන්න පුළුවන්. ඔක්සිජන් කෙනෙක් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒතර 6 වරක් 4 24යිනේ. දැන් මෙතන ඍණාරෝපණයක් තියෙනවානේ. ඍණ දෙකක් කියන එකේ තේරුම තමයි මම මේ උඩ ලියලා තියෙන රතු පාටින් ලියන එක පේනව නේද? මොකද්ද? ඇනායනයක මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරනකොට ආරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් මුළු ඉලෙක්ට්‍රෝන ගණනට එකතු කරන්න ඕනේ. ළමයි ඍණ දෙකක් තියෙනවා කියලා කියන්නේ මතක තියාගන්න වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියන අදහස. ඍණ දෙකක ආරෝපණයක් තියෙනවා කියලා කියන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියන එක. ඒක නිසා මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරනකොට වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතනට එකතු කරන්න ඕනේ. ඍණාරෝපණේ හින්දා. එතන මෙතන 24යි 6යි 30යි 32යි. මෙතන මුළු ඉලෙක්ට්‍රෝන 32යි. පැහැදිලි කට්ටිය අත උස්සන්න බලන්න ඩක් ගාලා. මම කරා. ඔය සීන් නැහැනේ. හරි. ඒක කේස් එකක් නැහැ. තේරුණානේ. රයිට්. එතකොට මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරන එක දැන් ඕනෙ කෙට්ට කරගන්න පුළුවන්. දැන් ඉතින් මම කරන්න ඉස්සලා පුළුවන් නම් කරන්න. මම මේක දැන් ඔයගොල්ලෝ මාත් එක්කම කරන්න මම දැන් මේ උඩට යනවා මට ඊටමදිනේ පේජ් එකේ. රයිට්. හතරවෙනි එක දැන් තනියෙන් කරන්න මමත් කරනවා. එනට මට ඉස්සලා කරා නම් හොඳයි. ඉතින් හරි උදාහරණ හතරවෙනි එක කාබන් ඩයොක්සයිඩ්. හරිද? තනියෙන් කරන්න. උදාහරණ පස්වෙනි එක අපි ගමුකෝ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. උදාහරණ 6 වෙනි එක ෆොස්ෆේට් PO4 3-. අපි ධන එක්කුත් ගමුකෝ උදාහරණ 7 වෙනි එක NH4+. උදාහරණ 8 වෙනි එක right NO2+. උදාහරණ 9 අපි ගමු ළමයි ඇමෝනිය. හරි. මේ වගේ ටක් ගාලා හරි ලස්සනට ලීලී ඉන්න ඕනේ. අපන්න පුළුවන් විදිහට මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරන්න බලන්න. විනාඩියක් දෙකක් දෙන්නම් මම.
හරිනේ. අපි මුළු ඉලෙක්ට්‍රෝන ගණන් ටික බලමුද ළමයි? මෙතන කාබන් ඩයොක්සයිඩ් වල ගත්තොත් කාබන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 4යි. ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවනේ. එතකොට එක ඔක්සිජන් කෙනෙක් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යි, දෙන්න දෙනවා ඉලෙක්ට්‍රෝන 12යි. එතකොට 16යි මුළු ඉලෙක්ට්‍රෝන. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල ගත්තොත් ඇලුමිනියම් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැරි කට්ටිය කලබල වෙන්න එපා. දැන් මම නිකන් ලියන්න ඕන මෙතන ඇලුමිනියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2යි 2s2යි 2p6යි 3s2යි 3s මේ 3p1යි. ඕමනේ තියෙන්නේ. මෙන්න මේ අවසාන ශක්ති මට්ටම කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන තුන තමයි ඇලුමිනියම් දෙන්නේ. කාණ්ඩාංකයෙන් ගන්නත් පුළුවන්. රයිට්? ඇලුමිනියම් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. හරිද? දැනට ඉතින් කාණ්ඩාංකයෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ ළමයි. දැන් ඇලුමිනියම් ඉන්නේ තුන්වෙනි කාණ්ඩේනේ. 13 වෙනි කාණ්ඩේ. ඉතින් හරියට බැලුවොත් නැත්නම් අර මැද ඩීගොනු අතහැරලා බැලුවොත් එimhe ඇලුමිනියම් ඉන්නේ තුන්වෙනි කාණ්ඩේනේ. ඉතින් තුන්වෙනි කාණ්ඩේ කට්ටිය දෙන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. අර එහෙම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ක්ලෝරින් ගත්තොත් ළමයි ක්ලෝරින්ලා 3 දෙනෙක් ඉන්නවනේ. රයිට්? ඔව්. හරිද? ක්ලෝරින්ලා 3 දෙනෙක් ඉන්නවා මේ එක ක්ලෝරින් කෙනෙක් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 7යිනේ. තර 7 වරක් 3 21ක් හම්බ වෙනවා. ටෝටල් 24යි. මේ දැන් පොඩි චූටි දෙයක් කියන්නම්. දැන් ඔය මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරනකොට හරිද? ගොඩක් වෙලාවට ඉරට්ට සංඛ්‍යාවක් තමයි එන්නේ. පොඩ ඔත්තේ සංඛ්‍යාවක් ආවත් බලන්න ඕනේ නිකන් වැරදිලාද වගේ එකක්. ඔත්තේ සංඛ්‍යාව එන අවස්ථා කීපයක් තියෙනවා. ඕගලන්ට ඒක වැඩි හම්බෙන්නේ නැහැ. අපිටත් මේ පාඩම ඇතුලේ හම්බෙනවා හොඳේ. ඔත්තේ සංඛ්‍යාව එන අවස්ථා තියෙනවා. හරිද? ඒ වුණාට පොඩ්ඩක් නිකන් ලුයිස් සිව්හේ නිකන් අඳින්න දුන්නාම වගේ විභාගෙට හරි කොහේ හරි තැනක වායි දැන් ඔයා මේ වැඩේ හිතින් කරන්නේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරන්නේ හිතින්. දැන් ලීලී කරන්නේ නැහැ. ඒතර ගණන් කරනවා නිකන් ඔත්තේ සංඛ්‍යාවක් වගේ ආවොත් ටිකක් පොඩ්ඩක් බලන්න ඕනේ අම්මට සිරිමා වැරදිද වගේ එකක් ටිකක් ඔළුවට එන්න ඕනේ හොඳේ. රයිට් මේකේ ගත්තොත් ළමයි පොස්පේට් පොස්පරස් කියලා කියන්නේ එයා 15 වෙනි කාණ්ඩ කෙනෙක්නේ. එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 5 එයා 5ක් දෙනවා ඉලෙක්ට්‍රෝන. ඔක්සිජන්ලා 4 දෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙක් 6 ගානේ 24යි. ඍණ 3ක් තියෙනවා කියලා කියන්නේ මෙතන 3ක් එකතු වෙන්න ඕන මුළු ඉලෙක්ට්‍රෝන ගානට. ඒතර 24යි 3යි 27යි 5යි 32ක් එනවා මුළු ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ NH4+ කියන්නේ ළමයි කැටායනයක්. හරි. නයිට්‍රජන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 5යි. නයිට්‍රජන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 5යි. හයිඩ්‍රජන්ලා ළමයි 4 දෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙක් එක ඉලෙක්ට්‍රෝන ගානේ 4 දෙනා 4ක් දෙනවා. දැන් මෙතන ඔයාලට තේරෙනවද මුළු ඉලෙක්ට්‍රෝන 9ක් නෙන්නේ. හැබැයි මතක තියාගන්න ධනාරෝපණයක් තියනවා කියලා කියන්නේ මේක කැටායන. ධනාරෝපණයක් තියනවා කියලා කියන්නේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරනකොට එක අර ධනාරෝපණයට එක ඉලෙක්ට්‍රෝනයක් මෙතනින් අඩු කරන්න ඕනේ. ඒතර මුළු ඉලෙක්ට්‍රෝන මෙතන එන ළමයි 8යි. පැහැදිලිද? පරමාණු වලින් එන මුළු ඉලෙක්ට්‍රෝන ගානෙන් එකක් අඩු කරලපුවාම තමයි ධනාරෝපණය කැටායනයක ගන්න. අර උඩ දුන්නේ පොයින්ට් එක. NO2+ උත් එහෙමයි. දැන් නයිට්‍රජන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 5යි. රයිට්? ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවනේ. ඒතර ඉලෙක්ට්‍රෝන 12යි. එතකොට ධනාරෝපණයක් මෙතන තියෙන නිසා මෙතනින් ළමයි එකක් අඩු කරන්න ඕනේ. එතකොට 12යි 5යි 17යි එකක් ගිහම 16යි මුළු ඉලෙක්ට්‍රෝන එන්නේ. ඇමෝනියා ගත්තොත් නයිට්‍රජන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 5යි. හයිඩ්‍රජන්ලා ඉන්නවා 3 දෙනෙක්. එක්කෙනෙක් එක ඉලෙක්ට්‍රෝනයේ ගාන ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට ඉලෙක්ට්‍රෝන ටෝටල් දෙනවා ළමයි 8ක්. හරිද? වැඩේ පැහැදිලි කියලා හිතනවා. ඔක්කොම හරි කාගේද? මේක නම් මහලු දෙයක් නෙවෙයි ඈ. කාගේද ඔක්කොම හරි? හොඳයි. හරි අතුස්සන්. හොඳයි. එහෙනම් මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරගන්න දැන් පුළුවන්. හරි. ඒක කේස් එකක්ම නෑ. හරිද? ඕක ළමයි අපිට ඉස්සරහට යනකොට හිතින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? දැන් ඒ කියන්නේ හිතින් කරන්න කියන්නේ නේවා නිකන් හිතන්නකො මේ වගේ එකක් දුන්නා කියලා. H3O+ දැන් හිතින් කරන්න පුළුවන් වෙන්න ඕනේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන. හයිඩ්‍රජන් කියන්නේ එක්කෙනයි, ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනය දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා කියන්නේ 3යි. ඔක්සිජන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යි 9යි. අ 9න් එකක් අඩු වෙන්න ඕනේ 8යි. අර ඒ වගේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන ඉස්සරහට හිතින් අපිට ගාන හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කලබල වෙන්න එපා. රයිට්? ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට රයිට් මැසේජ් එකක් දාන්න. හරි. ඔක්කොටම දැන් පුළුවන්. ඊට පස්සේ ඊළඟ වැඩේ තමයි ළමයි දැන් ලුයිස් සිව්යක් අඳින්න දුන්නාට පස්සේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරනවානේ. ඊට පස්සේ ලියන්න
ඊළඟ විදිහ තමයි මම මේ ක්‍රමය කියන්නේ. පළවෙනි ස්ටෙප් එක තමයි මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරනවා. ඊට පස්සේ ලියන්න ඉන්පසු ඉන්පසු මුළු ඉලෙක්ට්‍රෝන ගණන ඉන්පසු මුළු ඉලෙක්ට්‍රෝන ගණන දෙකෙන් බෙදා ඉන්පසු මුළු ඉලෙක්ට්‍රෝන ගණන දෙකෙන් බෙදා ඉන්පසු මුළු ඉලෙක්ට්‍රෝන ගණන දෙකෙන් බෙදා ඉලෙක්ට්‍රෝන යුගල් කරගන්න. ඉන්පසු මුළු ඉලෙක්ට්‍රෝන ගණන දෙකෙන් බෙදා ඉලෙක්ට්‍රෝන යුගල් කරගන්න. අපි බලමු ඉලෙක්ට්‍රෝන යුගල් කරගන්න. දැන් මුලින්ම කරේ මොකද්ද? මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරනවා. ඊට පස්සේ දෙකෙන් බෙදලා රයිට්. හරි. ඉලෙක්ට්‍රෝන යුගල් කරගන්න. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක දී ඇති, ඒ කියන්නේ අඳින්න දීලා තියෙන මොකක් හරි මගුලක් තියෙනවනේ. දී ඇති සංයෝගයේහි හෝ දී ඇති සංයෝගයේහි හෝ අයනයට දී ඇති සංයෝගයේහි හෝ අයනයට සැකිල්ලක් අඳින්න. සැකිල්ලක් අඳ ගන්න ඕනේ. ඒ ඔක්කොම කියලා දෙන්නම් අපි ඉස්සර ලියලෙමු සැකිල්ලක් අඳින්න. මුළු ඉලෙක්ට්‍රෝන හෙව්වා දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදුවම යුගල් වෙනවනේ. ඊට පස්සේ කරන්නේ සැකිල්ලක් ඇඳ ගන්නවා. නිකන් අර ඉරි කෑලි ගහලා මේක මෙහෙමයි එහෙම වගේ එකක් හරි. මම කියලා දෙන්නම් ඒක. සැකිල්ලක් අඳින්න. ඊට පස්සේ ලියන්න සැකිල්ලෙහි ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගණනට සැකිල්ලෙහි ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගණනට සමාන යුගල් ගණනක් මම මේ කියලා දෙන්න යන මෙතඩ් එක තමයි අපිටම අපේ ක්ලාසස් වලම ආවේනික වෙච්ච මෙතඩ් එකක්. ඕන එකක් ඇඳ ගන්න පුළුවන් රයිට්. ඒ නිසා මේක හොඳට අහගෙන පුරුදු වෙන්න හරි. සැකිල්ලෙහි ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගණනට සමාන යුගල් ගණනක් සැකිල්ලෙහි ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගණනට සමාන යුගල් ගණනක් මුළු යුගල් ගණනෙන් අඩු කරන්න. මුළු යුගල් ගණනෙන් අඩු කරන්න. යුගල් ගණනෙන් අඩු කරන්න. මුළු යුගල් ගණනෙන් අඩු කරන්න. සැකිල්ලෙහි ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගණනට සමාන යුගල් ගණනක් මුළු යුගල් ගණනෙන් අඩු කරන්න. ඒ මොකද්ද මේ කියන කතන්දර ඔක්කොම දැන් මම එක්සාම්පල් එකකින් කියලා දෙනවා. හොඳේ. රයිට්. අවසානයේ ලියාලිමුකෝ ඉස්සෙල්ලා. අවසානයේ ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල් සැකිල්ලට යොදන්න. සැකිල්ලට යොදන්න. අන්තිමට ඉදිරි ටික සැකිල්ලට යොදන්න කියලා තමයි කිව්වේ. පාඩකින් ලියන්න ඊට පස්සේ ඉතිරි ඉලෙක්ට්‍රෝන සැකිල්ලට යෙදීමේදී ඉතිරි ඉලෙක්ට්‍රෝන සැකිල්ලට යෙදීමේදී කෙළවරෙහි ඇති පරමාණුවකින් පටන්ගෙන ඒවායෙහි මම මේ කියන හැම වචනයකම තේරුම කියනවා ඈ ලියමු. ඒවායෙහි ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වනතුරු යොදා අවසානයේ ඉතිරි වූහොත්
අවසානයේ ඉතිරි වුවහොත් ඉතිරි වුවහොත් එහෙම ලියන්නේ අවසානයේ ඉතිරි වුවහොත් මධ්‍ය පරමාණුවට යොදන්න මධ්‍ය පරමාණුවට යොදන්න මධ්‍ය පරමාණුවට යොදන්න එතන ඔන්න ලියලා තියන්න කෙළවරේ හයිඩ්‍රජන් කෙළවරෙහි හයිඩ්‍රජන් පරමාණු ඇති විට හයිඩ්‍රජන් පරමාණු ඇති විට එයට කිසි විටක හයිඩ්‍රජන් ඉන්නවනම් ළමයි උගේ වටේට කවදාවත් ඉලෙක්ට්‍රෝන දාන්නේ නැහැ හොඳේ. කෙළවරෙහි හයිඩ්‍රජන් පරමාණු ඇති විට එයට කිසි විටක ඉලෙක්ට්‍රෝන මොකද කියන්නේ දාන්න එපා කියලා කොහොමද කියන්නේ? එයට කිසි විටක ඉලෙක්ට්‍රෝන දාන්න එපා. ඒක කොහොමද ලියන්නේ? දාන්න එපා කියලා මම ලියනවා. ඔය ලස්සන වචනයක් තියෙනවා දාගන්න. දාන්න එපා. මට වචනයක් නොයොදන්න නොයොදන්න කෙළවරේ හයිඩ්‍රජන් ඉන්නවා නම් උට ඉලෙක්ට්‍රෝන දාන්න නැහැ හොඳේ. නොයොදන්න දාන්න එපා කියලා තමයි කිව්වේ. හරි. ඊට පස්සේ තව පොයින්ට් එකක් දුන්නොත් ඉලෙක්ට්‍රෝන යෙදීමෙන් පසු දැනට ලියමු ඉලෙක්ට්‍රෝන යෙදීමෙන් පසු ලැබෙන ඉලෙක්ට්‍රෝන යෙදීමෙන් පසු ලැබෙන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තියෙහි ඉලෙක්ට්‍රෝන යෙදීමෙන් පසු ලැබෙන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තියෙහි අෂ්ටකය සම්පූර්ණ වී නොමැති අෂ්ටකය සම්පූර්ණ වී නොමැති හරි අෂ්ටකය සම්පූර්ණ වී නොමැති පරමාණු තිබේ නම් අෂ්ටකය සම්පූර්ණ වී නොමැති පරමාණු තිබේ නම් ඒවායෙහි අෂ්ටකය සම්පූර්ණ කරන්න මාත් එක්කම ලියමු හොඳේ ඒවායෙහි අෂ්ටකය සම්පූර්ණ කරන්න ඒ කරන විදිහ අනම්මනම් ඔක්කොම කියලා දෙන්නම් හරි මේ ටික ලිව්වද මම පොඩ්ඩක් zoom out කරන්නද මට ඉඩමදි නැත්තම් ලියන්න මේ කරන්න ඕනේ පිළිවෙල කියන්නේ ළමයි මේ අර පස්සේ අපි ලුයිස් යුව අඳිනකොට මේක කියව ඉන්නේ නැහැ හරිද ඔයාලට පස්සේ කාලෙක අමතක වුණොත් කියලා තමයි මේ ටික ලියන්න දෙන්නේ අපි අර හුරුවට තමයි කරන්නේ හොඳේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න ඒ සඳහා එව ලියන්නේ ඒ සඳහා යාබද පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ යුගල් දෙකක් ද්විත්ව බන්ධනයක් හෝ මේ ලියන කොටස ළමයි අර ඇත්තටම පස්සේ අමතක වෙයි කියලා ලියන්නේ හරි කමනේ ලියන්නේ ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් ලෙස යොදන්න ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් ලෙස යොදන්න හරි ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් ලෙස යොදන්න තව දැන් මේ වැදගත් ඒවා ටිකක් දෙන්නේ කමන්නේ ලියමු ලියන්නත් එපයිනේ කම්මැලි ලියන්න කිව්වම දැන් මේ මොකද්ද ඊළඟට ලියන්න ඕනේ ළමයි අෂ්ටකය දැන් අෂ්ටකය කියන්නේ මොකක්ද කියලා ගන්න දන්නේ නැතුනට කමන්නේ හරි දැන් මම ඉස්සරහට කියනවා දැන් හරි අෂ්ටකය නැත්නම් අෂ්ටක නීතිය
එහෙම ලියන්න අෂ්ටක නීතිය අදාළ වන්නේ මේක ළමයි පාටකින් ලිව්වත් කමක් නැහැ. හරි මේක තමයි ගොඩාක් කට්ටිය වරද්ද ගන්න දැන. මෙන්න මේ දැන් ලියන එක පාටකින් ලිව්වත් කමක් නැහැ. අෂ්ටක නීතිය අදාළ වන්නේ අෂ්ටක නීතිය අදාළ වන්නේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වලට පමණි. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය සඳහා පමණි. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය සඳහා පමණි. ඒ කියන්නේ ළමයි මේ අෂ්ටක නීතිය කියලා එකක් තියෙනවා. ඒක අදාළ වෙන්නේ මෙන්න මේ කට්ටියට විතරයි. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. මෙන්න මේ කට්ටියට විතරයි ඔය අෂ්ටක නීතිය කියන එක අදාළ වෙන්නේ. රයිට්? ඒ කියන්නේ ළමයි මේගොල්ලන්ගේ වටේට උපරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. ඊට වඩා අඩුවෙන් තියෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන යුගල් 4 පයින්න බෑ. හරි. ඒ කියන්නේ මම ඕන වටේට දාගන්න මේ දාගන්න මෙම පරමාණු වටේට මෙම පරමාණු වටා පැවතිය හැක්කේ උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් 4කි. උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් 4කි. යුගල් 4යි තියෙන්න පුළුවන් ළමයි ඒක පයින්න බෑ. පැහැදිලිද? දැන් මට ඔක්කොම ලියන්න බෑ. මම මේ කටින් කියනවා ඔයගොල්ලෝ ලියාගන්න. මෙන්න මේ ලියලා තියෙන සෙට් එක තියෙනවනේ. ඔය ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් වගේ කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ වටේට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. ඊට වඩා තියෙන්න බෑ. අඩුවෙන් තියෙන්න පුළුවන්. හරි. අඩුවෙන් තියෙන්න පුළුවන් මේ දැන් ඔය මේ මෙන්න මේ කට්ටියගේ අඩුවෙන් තියෙන්න පුළුවන්. අඩුවෙන් තිබ්බට එක්සීඩ් වෙන්න බෑ. ඒ කියන්නේ ඊට වඩා පැනලා යන්න බෑ. රයිට්? රයිට්. ඉංග්‍රීසි මීඩියම් ළමයි මේ ඉංග්‍රීසි මීඩියම් කට්ටිය පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න ක්ලාස් එකෙන් පස්සේ. හරි? මේ මම ඒගොල්ලන්ට ඒ අදාළ ඕගොල්ලන්ට දැන් අර වචනවල පොඩි ප්‍රශ්නයක් එනවනේ ඕගොල්ලන්ට ලියනකොට ඒ වචන ඒ ටික පොඩ්ඩක් දාන්න අපේ කෙනෙක් ඉන්නවනේ දාලා එයා පොඩ්ඩක් කියලා දෙයි. හරි? මෙම පරමාණුවට පැවතිය හැකි උපරිම පරමාණුවට පැවති උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් 4කි. එතකොට මේ ඕනනම් Taman දාගන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල් 4 එක්සීඩ් වෙන්න බෑ. අනිත් ඒවාගේ පුළුවන් ඈ දැන් අර මේ කට්ටිය නැතුව අනිත් කට්ටියගේම තියෙන්න පුළුවන්. මේ කට්ටියගේ තියෙන්න බෑ කියලා තමයි කිව්වේ. හරි. ඒකත් ඒවරන් ලියලා තියාගන්න. අනිකුත් මූලද්‍රව්‍ය වල අෂ්ටක ඉක්මවා යා හැත. අනිකුත් මූලද්‍රව්‍ය වල අෂ්ටකය ඉක්මවා යාක හැක. අෂ්ටකය ඉක්මවා යා හැක. ඉක්මවා යා හැක. මේ වගේ පනින්න බෑ එච්චරයි. අඩුවෙන් තියෙන්න පුළුවන් පනින්න බෑ අෂ්ටකය එච්චරයි. හරි. අනිත් ඒවා ගැන ළමයි පයින්න පුළුවන්. එම කේස් එකක් නැහැ. කිසි කේස් එකක් නැහැ. හරි. මහන්සිනේ. හරි. ඒකත් හරි. දැන් ළමයි ඔය කියපු ටික පොඩ්ඩක් මොනවද කියන එක මම පොඩ්ඩක් ඔයගලන්ට කියාගෙන යන්නම්. හරිද? ඒ කියන්නේ මෙහෙමයි දැන් මේ කියන්නේ මේ වැදගත් පොයින්ට්ස් ටිකක් මේ කියන්න යන්නේ. සාමාන්‍යයෙන් දැන් වා හිතන්නකො මෙහෙම එකක් මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා හිතන්නකො. ඔන්න අපි නිකන් අඳින්නම්ම නිකන්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඇලුමිනියම් ඉන්නවා, ක්ලෝරීන් ඉන්නවා, ක්ලෝරීන්. මෙන්න මේ වගේ එකට තමයි කියන්නේ ළමයි සැකිල්ලක් කියලා කියන්නේ. දැන් ඔයාට ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල අඳින්න කියලා දුන්නා කියන්නකො ලුවිස් ව්‍යුහය. සැකිල්ලක් කියලා කියන්නේ මේ විදිහට. කියන්නේ ඇලුමිනියම් ඉන්නවා ක්ලෝරින්ලා තුන් දෙනා වටේට ඉන්නවා. මේ වගේ එකට කියනවා මොකක් කියලාද? සැකිල්ලක් කියලා. එහෙනම් මේ ඇඳලා තියෙන සැකිල්ල. මේ තියෙන්නේ සැකිල්ල. මේක විභාගෙදි දෙනවා දැන්. ගොඩක් අවුරුදු වල අර සමහර අවස්ථාවල නම් දීලා නැති අවස්ථා තියෙනවා. හරිද? ඒ කියන්නේ සැකිල්ල විභාගෙදි දුන්නේ නැති අවස්ථා තියෙනවා. MCQ සමහර ඒ වගේ දීලා නැහැ. සහ එසේ පේපර් එකෙත් දුන්නේ නැති අවස්ථා එකක් දෙකක් තියෙනවා. හැබැයි 98ක් 99ක්ම එසේ පේපර් එකේ ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේ ඔයගලන්ට සැකිල්ල දෙනවා ළමයි. හරිද? මොකද මේ ඇත්තටම මේ සැකිල්ල කියන එක ළමයි අපිට එම හරියටම අඳින්න පුළුවන් ක්‍රමයක් නැහැ. කියන්නේ ගුරුවරු එක එක ඒවා උගන්වනවා මේ විද්‍යුත් ඍණතාවය අඩු එක්කෙනා මැදට දාන්න එහෙම ඒන ළමයි එක හැමතිස්සෙම හරි නැහැ. මම එකයි එහෙම පොයින්ට් එකක් දුන්නේ නැත්තේ ඔයගලන්ට. මතක තියාගන්න මේ ඔය සැකිල්ලක් අඳින්න ගියපුවම ළමයි අර විභාගෙදී සැකිල්ල නොදෙන අවස්ථා තියෙනව නේද? ඒ සැකිල්ල දෙන්නේ නැති අවස්ථාවල දෙන්නේ නැති වෙන්න හේතුව
ඒ වගේ තැන්වල ඔයාටම හිතා ගන්න පුළුවන් සැකිල්ල එන්නේ කොහොමද කියලා. හදිස්සියේවත් right හදිස්සියේවත් නිකන් අර සැකිල්ල හිතා ගන්න බෑ වගේ නම් ළමයි ඒගොල්ලෝ අනිවාර්යෙන් එක විභාගෙදි දෙනවා දැන්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ කෙනෙක් දුන්නොත් මේක ඇඳ ගන්න පුළුවන් නේ. ඇලුමිනියම් ඉන්නවා මැද. ක්ලෝරීන්ලා 3 දෙනා ඉන්නවා වටේට කියලා ඇඳ ගන්න පුළුවන්. දැන් ජලය වගේ එකක් දුන්නා කියන්නකො. දැන් මේකේ සැකිල්ල අඳින්න ගියපුවාම දැන් ඔක්සිජන් මැදට දාලා right අනිත් දෙන්න දෙපැත්තට දාලා අඳින්න පුළුවන්. පැහැදිලිද? දැන් හිතන්නකෝ දැන් මෙහෙම එකක් දුන්නා කියලා NO3- අර සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න පුළුවන් මෙහෙම එකක් නයිට්‍රජන් ඉන්නවා මැද ඔක්සිජන්ලා 3 දෙනා ඉන්නවා වටේට. ඕක තමයි සැකිල්ල. හැබැයි දැන් ඔහොම සැකිල්ල එකපාරට හිතා ගන්න බැරි තැන් තියෙනවා. ඉතින් ඒවට ක්‍රම නෑ ළමයි. ඉතින් අර ඒ වගේ වෙලාවට විභාගෙදි දෙනවා. දැන් වා හිතන්නකෝ නයිට් HNO3 වගේ එකක් දුන්නා කියලා හිතන්නකෝ. HNO3 නයිට්‍රික් මේකේ ළමයි සැකිල්ල තියෙන්නේ මෙහෙම NO3 ඉන්නවා. දැන් H එකේ ඉන්නේ මෙතන නෙවෙයි. හරි මේක වැරදි. ඔහොම නෙවෙයි ඉන්නේ. ඒතර මේකේ සැකිල්ල ඇවිල්ලා මෙහෙම එකක් තමයි තියෙන්නේ. මේකේ සැකිල්ල දැන් ඔය වගේ එකක් ළමයි එකපාරට අපිට හිතා ගන්න බෑනේ. ඒ නිසා කටපාඩම් කරන්න එපා. පුළුවන් තරම් අපි බලමු අපිට අඳින්න හම්බෙන හැම එකේම සැකිල්ල සාමාන්‍ය විභාගෙට දෙනවනේ අමාරු ඒ වගේ. අර එහෙම දීලා නැති ඒ වගේත් අපි තර්කානුකූලව සැකිල්ල ගන්න බලමු. ඒ හැර ළමයි දැන් වා හිතන්නකෝ මේ ක්‍රමයක් ඔළුවේ තියාගන්න දැන් N2O වගේ එකක් තියන්නකෝ දැන් ළමෙක්ට හිතනවා N2 වගේම මේ මෙහෙම තියෙනවා කියලා. ඉතින් මේක වැරදි ළමයි මෙහෙම නෙවෙයි තියෙන්නේ සැකිල්ල. N2O වල තියෙන්නේ මෙහෙම. කොහොමද වැඩි? එතකොට අපිට එකපාරට හිතා ගන්න බෑ සැකිල්ලක් අඳින්න කොහොමද කියන එක. කට්ටිය උගන්වනවා විදුරිනතාව අඩු එකා මැදට දාපියව ප්‍රධාන සංයුජතාව වැඩි එක ඒ මගුල් ඕනේ නැහැ. හරිද? සැකිල්ල හිතා ගන්න බැරි තැනක් ආවොත් ඒක විභාගෙදි දෙනවා පේපර් එකේ. හරිද? සැකිල්ල අඳින්න බැයි නම් ඒක විභාගෙදි දෙනවා. right? එහෙම නිකන් සැකිල්ල දීලා තිබ්බේ නැත්තම් සැකිල්ල දීලා තිබ්බේ නැත්තම් අපිට ගොඩක් වෙලාවට ළමයි ඒක ඇඳ ගන්න පුළුවන්. ඒක ඇඳ ගන්න පුළුවන් එකක් තමයි දෙන්නේ. දැන් අනික හිතන්නකෝ දැන් මේ N2O වගේ එකක් දුන්නොත් එහෙම කෙලවෙනවනේ දැන් ඔක්සිජන් එක මැදට දාලා නයිට්‍රජන්ලා දෙන්නවා දෙපැත්තට දැම්මාම මල මගුලක් වෙනවනේ ඊළඟට. ඉතින් මේ වගේ තැන්වල හරි ඉතින් අර විදුරිනතාව අඩු කෙනා මැදට දාලා අඳින්න කියන එක ඒක හැමතිස්සෙම හරි නෑ ළමයි හරි. අර ගොඩක් එව්වගේ නම් විදුරිනතාව අඩු එක්කෙනා මැද තමයි ඉන්නේ. දැන් මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් වලත් මේ බලන්නකෝ මේ. විදුරිනතාව අඩු කෙනා කියන්නේ විදුරිනතාවය කියලා එකක් තියෙනවා. ඒකත් පළවෙනි පාඩමේ ඉගෙන ගන්න. ඒතර විදුරිනතාවය අඩු කෙනා මැද තමයි ඉන්නේ. මේකෙත් විදුරිනතාව අඩු කෙනා මැද. මේකේ නම් ඉතින් ඔක්සිජන් වල විදුරිනතාවය වැඩි. හැබැයි මෙහෙමයි. හයිඩ්‍රජන් කවදාවත් ළමයි මධ්‍ය පරමාණුවක් වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් කවදාවත් මැද තියෙන්නේ නැහැ නේද? එතකොට මෙතනදී විදුරිනතාවය අඩු එක නෙවෙයි මැද ඉන්නේ. අර මේ වගේ එකක් ඉතින් ගන්න පුළුවන් විදුරිනතාව අඩු කෙනා තමයි මැද ඉන්නේ කියලා. එහෙම. අර හයිඩ්‍රජන් කවදාවත් මැද ඉන්නේ නැහැ. ඉතින් මේ වගේ එක තමයි ළමයි හිතාගන්න බැරි. දැන් මේක හිතාගන්න බෑනේ එකපාරට මොකද්ද කියලා. ආන් ඒ වගේ සීන් එකක්. එතකොට මේ වගේ එකකට තමයි සැකිල්ලක් කියලා කියන්නේ. මං කිව්වේ අර සැකිල්ලක් ඇඳ ගන්න ඕනේ කියලා. ඒතර දැන් අපිට දුන්නාට පස්සේ අපි සැකිල්ල ඇඳ ගන්න ඕනේ මේ මොකක් හරි මගුලක් ඇඳාම හරි. right. ඔය සැකිල්ලක් ඇඳලා පස්සේ right මේ වගේ තමයි සැකිලි. ඒක නෝට් එකේ දාගන්න ඕනේ. ඔය සැකිල්ලක් ඇඳලා පස්සේ ළමයි දැන් අර මෙහෙම සීන් එකක් තියෙනවා. මම නිකන් අර තව එක්සැම්පල් එකක් ගන්න දැන්. මේක මගේ සැකිල්ල කියලා හිතන්නකෝ. සැකිල්ල අඳිනකොට මම මේ ඉරි කෑලි ගහනවනේ. මොනවද මේ ඉරි කෑලි? මෙන්න මේව තමයි ළමයි මෙන්න මේ ඉරි කෑලි. මම ඒක පොඩ්ඩක් හයිලයිට් කරලා පෙන්නන්නම්. මෙන්න මේ ඉරි කෑලි තියෙන්නේ. මෙන්න මේ ඉරි කෑලි තුනක් තියෙනව නේද? මේ ඉරි කෑලි කියන ළමයි බන්ධන යුගලක්, ඉලෙක්ට්‍රෝන යුගලක් මේ තියෙන්නේ. මේවට කියනවා මේ ඉරි කෑලි වලට කියනවා ළමයි මේ බන්ධන යුගල්, බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තමයි මේ තියෙන්නේ. දැන් මේකේ මේ සැකිල්ල ඇඳහම මම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් ඇඳලා තියෙනවා. ඒකයි තේරුම. මේ ඉරි කෑල්ලක් කියලා කියන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒ කියන්නේ මෙතන මේ තියෙන්නේ මෙතන ඉලෙක්ට්‍රෝනයයි මෙතන ඉලෙක්ට්‍රෝනයයි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්නේ. ඉරි කෑල්ලක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒවා ලියලා තියාගන්න. දැන් ලියන්න මම කියන්නේ ඉරි කෑල්ලක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් එච්චරයි. ඊට පස්සේ ළමයි ඔය වටේට දාන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. දැන් මේවා දාන විදිය මම කියලා දෙන්නම්. නිකන් ඔය මෙහෙම නිකන් දැකලා ඇතිනේ මෙහෙම නේද? 26 ළමයි වුණා මේ ඕන තරම් දැකලා ඇතිනේ. හරිද? මම හිතන්නේ මෙතන 27 ළමයි 4-5 දෙනෙකුත් ඉන්නවා. හරි. එතකොට මේවට කියන්නේ ළමයි එකසර ඉලෙක්ට්‍රෝන කියලා. මොකද්ද කියන්නේ මේවට කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ බන්ධන හදලා නැති කට්ටිය. එකසර ඉලෙක්ට්‍රෝන. මේක ලියලා තියාගන්න. මේවට කියන්නේ මේ ඉරි කැලිය වලට කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන. මේවට කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන. මේ හැම එකක්ම එකසර ඉලෙක්ට්‍රෝන. මේවා ළමයි එකසර ඉලෙක්ට්‍රෝන. යුගල්. එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. හරිද?
ඊළඟට අර අෂ්ටකය කියලා කතන්දරයක් කිව්වනේ. මොකද මේ අෂ්ටකය කියලා කියන්නේ ළමයි මේ අර අෂ්ටකය 8යි කියන එකනේ. ඔය සමහර මූලද්‍රව්‍ය පරමාණු තියෙනවා. උන්ගේ වටේට උපරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. ඉලෙක්ට්‍රෝන යුගල් 4යි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 8යි කියන. දැන් ඉලෙක්ට්‍රෝන යුගලක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 2යිනේ. ඒතර යුගල් 4ක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 8යි කියන එකනේ. දැන් ඔයා නිකන් හිතන්නකෝ මෙහෙම එකක්. දැන් ඔය දැන් කාබන් ගත්තා කියන්නකෝ. දැන් කාබන් ගත්තොත් දෙවෙනි ආවර්තනය මම දැන් අර ඉස්සලා ලිව්වේ ඔයගොල්ලොත් ලිව්වා නේද? මෙන්න මේ කට්ටිය. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. මේ කට්ටියගේ වටේට ළමයි උපරිම තියෙන්න පුළුවන් 4යි. ඒක පයින්න බෑ. දැන් මෙහෙම කාබන්ගේ වටේට මෙන්න මෙහෙම ඉරි කෑලි 4ක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒතර කාබන්ගේ වටේට ඉරි කෑලි 4ක් තියෙනවා කියලා කියන්නේ යුගල් 4ක් තියෙනවනේ. යුගල් 4යි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 8යි. දැන් මේක තියෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහෙම තිබ්බා කියන්නකෝ. කාබන් ඉන්නවා මෙහෙම. මෙන්න මෙහෙම ඉරි කෑලි දෙකක් ගහනවා නම් ඒකේ තේරුම මොකද්ද? ඉරි කෑලි දෙකක් කියලා කියන ළමයි ද්විත්ව බන්ධනයක් කියන එක. හරි ඒවත් ලියලා තියාගමු දැනට ඈ. මේ තියෙන්නේ මොකද්ද? මේ වගේ එකක තියෙනවා ද්විත්ව බන්ධනයක්. මේකට කියන්නේ ද්විත්ව බන්ධනය. රයිට් ද්විත්ව බන්ධනයක් කියලා කියන්නේ ඔය වගේ එකකට. දැන් මේකෙත් ළමයි කාබන්ගේ වටේට ඉලෙක්ට්‍රෝන යුගල් ගත්තොත් ළමයි මේ බලන්න මේ ඉරි කෑලි මේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් 1යි 2යි මෙතන 3යි 4යි. අවුලක් නැහැනේ. අෂ්ටකේනේ තියෙන්නේ. අවුලක් නැහැ. මේ කාබන් ගත්තත් අෂ්ටකය සම්පූර්ණයි. අෂ්ටකයට වඩා තියෙන්න බෑ හොඳේ. අෂ්ටකය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. නැත්නම් ඉලෙක්ට්‍රෝන විදිහට ගත්තොත් ඉලෙක්ට්‍රෝන 8යි කියන එක. රයිට් අපිට පැයක් තියනවා ළමයි ලුයිස් සිව් අඳින්න. රයිට් වෙලාව තියෙන ඕන තරම්. හරි අවුලන්නේ. මේ බලන්න. මෙහෙම තිබ්බොත් එහෙම මේකට කියන්නේ ට්‍රිපල් බොන්ඩ් එකක් කියලා. ත්‍රිත්ව බන්ධනයක්. අපි නිකන් මේ උදාහරණයක් ඇන්දේ. දැන් මේකෙත් අවුලක් නැහැ නෙමේ. කාබන්ගේ වටේට යුගල් තියෙන්නේ 4යි. දැන් කාබනුත් මේ ලිස්ට් එකේ එකෙක්නේ. උගේ වටේට උපරිම තියෙන්න පුළුවන් 4යි. ඒක පනින්න බෑ හොඳේ. පනින්න බෑ කියන්නේ මෙහෙම තියෙන්න බෑ හරි. මෙහෙම එකක් තියෙන්න පුළුවන්ද? මෙහෙම එකක් බෑ. මෙතන ළමයි අෂ්ටකය පැනලා මේ. කාබන්ගේ වටේට ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් තියෙනවා. මේ 1යි 2යි 3යි මෙතන 4යි 5යි දෙකක් තියෙනවා. මෙහෙම තියෙන්න බෑ. මේ සෙට් එකේ එකෙක්ගේවත් එහෙම තියෙන්න බෑ. දැන් නයිට්‍රජන් ගන්නකො. නයිට්‍රජන්ගේ වටේට මෙහෙම තිබ්බා කියන්නකො. දැන් ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? 1යි 2යි 3යි මෙතනත් යුගලක් තියෙනවනේ. 4යි. අවුලක් නැහැ. මෙහෙම තියෙන්න පුළුවන්ද? මෙහෙම තියෙන්න පුළුවන්ද නයිට්‍රජන්ගේ වටේට බෑ. දැන් ළමයි අෂ්ටකේ පැනලා ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් තියෙනවා. ඉරි කෑල්ලක් කියන්නේත් ඉලෙක්ට්‍රෝන යුගලක්. ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් තියෙනවා. එහෙම තියෙන්න බෑ හොඳේ. පැහැදිලිද වැඩේ? එහෙම තියෙන්න බෑ. අර යුගල් දැන් මෙතන 5ක් තියෙනවනේ. එහෙම තියෙන්න බෑ. දැන් තව අවස්ථාවක් ගමු අපි. ඔබ දාගන්න ඈ. මේක වැරදි කියලා දාගන්න හොඳේ. මෙහෙම තියෙන්න බෑ. මෙහෙම තියෙන්න බෑ. මෙහෙම තියෙන්න පුළුවන්. දැන් ඕකට කියන්නේ අෂ්ටකය කියලානේ. අෂ්ටකය. අෂ්ටකය අදාළ වෙන ළමයි මුන්ට විතරයි. අනිත්‍ය උන්ට එහෙම සීන් එකක් නෑ. දැන් සල්ෆර් හිතන්නකෝ. සල්ෆර්ගේ වටේට මෙහෙම තියෙන්න පුළුවන් මේ අෂ්ටකය පැනලානේ තියෙන්නේ. අවුලක් නෑ. සල්ෆර් කියන්නේ මේ ලිස්ට් එකේ එකෙක් නෙමෙයි. සල්ෆර්ගේ වටේට ඊට වඩා තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ෆොස්ෆරස් ගන්නකො. මේ ෆොස්ෆරස්ගේ වටේට ඊට වඩා තියෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. පැහැදිලි නේද මම මේ කියපු කතන්දරේ? අෂ්ටක නීතිය කියන එක අදාළ වෙන්නේ ළමයි දෙවෙනි ආවර්තයෙන් පස්සේ ගැටලුවක් නැහැ හොඳේ. අපි අඳිනකොට හම්බෙන්නේ ගැටලුවක් නැහැ. හැබැයි දෙවෙනි ආවර්තය එකෙක්ගේවත් පයින්න බෑ හොඳේ. දැන් ඔක්සිජන් ගත්තොත් එහෙම ඔක්සිජන්ගේ වටේට මෙහෙම තියෙන්න පුළුවන් අවුලක් නැහැ. 4යිනේ තියෙන්නේ අෂ්ටකය. අෂ්ටකය මෙහෙම තියෙන්නත් පුළුවන් ඔක්සිජන්ගේ වටේට මෙහෙම. මේ ඒත් ඉතින් 4යි නෙමෙයි. බන්ධන නම් තියෙන්නේ 1යි. එකසර වටේට 3 දෙනෙක් කියනවා. ඒත් අවුලක් නැහැ. කොහොම හරි කමන්නේ. තියෙන්න පුළුවන් අෂ්ටකයයි. අෂ්ටකය පනින්න බෑ එච්චරයි. තියෙන්න පුළුවන් අෂ්ටකේ පයින්න බෑ එච්චරයි. ඒව හොඳට මතක තියාගන්න හරි. අෂ්ටකේ පයින්න බෑ. අෂ්ටකය කියන්නේ මොකද්ද? 8යි කියන එක. 8යි කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? යුගල් 4යි. හරි. ඉලෙක්ට්‍රෝන යුගල් 4යි කියන එක. වැඩේ පැහැදිලිද? අත උස්සන්න පොඩ්ඩක් කීප දෙනෙක් හරි කමන්නේ. ටක් ගාලා. right. දැන් ඉස්සරහට ඔවා ඔළුවේ තියාගෙන තමයි පුතා යන්න ඕනේ. හරි නැත්නම් මල මකුලක් වෙනවා. හරි. ඊට පස්සේ ඒකත් හරි. අපි දැන් ළමයි පොඩ්ඩක් නිකන් දාලා බලමුද සීන් එක.
ඒ කියන්නේ අපි නිකන් ඇඳලා බලමුද? අර දැන් රූල්ස් ටිකත් ඔයගොල්ලෝ ලියාගත්ත එක තියෙනවනේ අපි නිකන් බලමු නිකන් මෙහෙම එකක්. අපි නිකන් කාබන් ඩයොක්සයිඩ් ගෙන් වගේ පටන් ගමුද පළවෙනි එක. ඔන්න දැන් කාබන් ඩයොක්සයිඩ්. දැන් මට කියලා තියෙනවා මේ සරල මේවා මේ කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් වල ලුයිස් සියුවේ ඇඳපන් කියලා දීලා තියෙනවා. හරිද? දැන් ඉස්සෙල්ලා මොකද කරන්නේ? මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරමු. මේ කාබන් ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? 4යි ඈ. ඔක්සිජන් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන 6යි. දෙන්නෙක් ඉන්නවනේ 12යි. හරි. ඒතර ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවනේ. ඒතර ඉලෙක්ට්‍රෝන මල්ලම 12යි. මුළු ඉලෙක්ට්‍රෝන කීයද? අන 16යි. අන්න මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරා. ඊට පස්සේ මම මොකද්ද කියලා තියෙන්නේ? ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන යුගල් කරන්න. යුගල් කරන්න දැන් මේ තියෙන්නේ මුළු ඉලෙක්ට්‍රෝනනේ. මේක දෙකෙන් බෙදන්න. මේ තියෙන්නේ මුළු ඉලෙක්ට්‍රෝන. ළමයි මේ යුගල් කිරීම සඳහා මුළු ඉලෙක්ට්‍රෝන ගාන දෙකෙන් කරන්න. මම දැන් අර උඩ දුන්න රූල්ස් ටික තමයි මේ ලියන්නේ. ඒතර 16 බෙදීම 2යි කියලා කියන්නේ යුගල් 8යි. ඒ කියන්නේ ඒක තේරුම මොකක්ද? කාබන් ඩයොක්සයිඩ් ගත්තාම කාබන් ඩයොක්සයිඩ් වල ඉලෙක්ට්‍රෝන යුගල් 8ක් තියෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන යුගල් 8ක් තියෙනවා. දැන් සැකිල්ලක් කරනකම් දැන් මේක නම් හිතා ගන්න පුළුවන් ඉතින්. විද්‍යුත් ඍණතාවයේ අඩු එකා මැදට දාලා අනින්නේ ඉතින් කාබන් ඩයොක්සයිඩ් වල ළමයි ඉතින් ඕගොල්ලෝ දැකලා තියෙනවා සාමාන්‍ය දැනීමනේ මෙව්ව කටපාඩම් කරන්න යන්න එපා. ඔව් හරි. මේවා නෝට් වල ලියලිය මධ්‍ය පරමාණුව තෝරගන්නේ කොහොමද කියලා උගන්වනවා දවස් ගාණක් පන්තිවල. එහෙම අවශ්‍ය නැහැ. ඉතින් හරිද? ඒ ලෙවල් කරන ළමෙක් වුණාම පොඩ්ඩක් තර්කානුකූලව ගන්න. ගොඩක් වෙලාවට ඉතින් විද්‍යුත් ඍණතාවය කියන එක අඩු කෙනා තමයි මධ්‍ය පරමාණුව වෙන්නේ. රයිට්? දැන් කාබන් ඩයොක්සයිඩ් වල සැකිල්ලක් නම් මෙහෙම ඇඳ ගන්න පුළුවන්. නිකන් ඉරි කැලි දෙයක් ගාලා ඇඳ ගන්න ප්‍රශ්නයක් නැහැ නේ. ගැටලුවක් නැහැ. මම දුන්න නීති කියවන්න දැන් උඩ දුන්නේ. මොකද්ද? මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරා. ඊට පස්සේ යුගල් කරා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වල යුගල් තියෙනෝනේ 8ක්. දැන් සැකිල්ල ඇඳගත්තට පස්සේ ඔයාට මේ සැකිල්ල ඇතුලේ යුගල් කීයක් දැනට පේනවද? මේ ඉරි කෑල්ලක් කියන්නේ යුගලක්නේ. සැකිල්ලේ පේන යුගල් ටික අඩු කරන්න. කාබන් ඩයොක්සයිඩ් වල තියෙන්න ඕන ඔක්කොම ඉලෙක්ට්‍රෝන යුගල් 8යි. 8න් දැනට දෙකක් පේන්න තියෙනවා. ඒක නිසා ළමයි 8න් දෙකක් අඩු කරන්න. එතකොට තව ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් දාන්න ඕනේද? 6ක් දාන්න ඕනේ. පැහැදිලිද? මම ඊට පස්සේ කරන්න ළමයි දැන් තව ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් දාන්න ඕනේනේ. ඒ ටික වටේට දාගමු. මං කිව්වේ කොහොම දාන්න කියලාද? කෙලවරේ ඉන්න එකෙක්ගෙන් පටන් ගන්න. කවුරු හරි මේ පැත්ත හරි මේ පැත්ත හරි කෙලවරකින් පටන් ගන්න. අෂ්ටකය සම්පූර්ණ වෙනකන් දාගෙන යන්න. එච්චරයි. දැන් මෙහෙමනේ. කෙලවරේ ඔක්සිජන් කියනකො මෙයාට දානවා 1යි 2යි 3යි. දැන් අෂ්ටකය සම්පූර්ණයි. අෂ්ටකය කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? 4යි. යුගල් 4යි මේ. දැන් මේ ඔක්සිජන්ගේ වටේට මම යුගල් 3ක් දැම්මනේ. ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දැම්ම මේ තිබ්බ යුගලයි 4යි. හරි. වැඩේ කම්ප්ලීට් නේ. අවුලක් නැහැ. දැන් යුගල් ඔක්කොම 6ක් දානවා. මේ කෙලවරේ ඉන්නේ උන්ට දාන්න මේ. අෂ්ටකය සම්පූර්ණ වෙනකන් දාන්න. ඔන්න දාලා ඉවරයි. ඉතුරුනොත් මැදට දාන්න. මේක ඉතුරු වෙන්නේ නැහැ නේ මැදට දාන්න. මෙන්න මේක ළමයි මාර වැදගත් මේම ඉලෙක්ට්‍රෝන දාගන්න එක. තාම ඉවර නෑ. මේ ලුයිස් සියුවේ ඇඳලා ඉවර නෑ. හරිද? මේක මාර වැදගත් තැනක්. මේකට කියනවා ළමයි ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය කියලා. ඔයා මොන ලුයිස් සියුවේ අඳින්න දුන්නත් ඉස්සෙල්ලා මේ වැඩේ කරගන්න ඕනේ. තාම මේක කම්ප්ලීට් නෑ. තේරුණාද? අපි තව එකක් අඳිමු උදාහරණයක්. උදාහරණ දෙවෙනි එක. ඔයාට දීලා තියෙනවා කියන්නේ ඔක ඇමෝනියා වල අඳින්න. ඔය ඉස්සෙල්ලාම මුළු ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න. නයිට්‍රජන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන කීයද ළමයි? 5යි. දැන් ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? දැන් 5යි කියලා එකපාරට මම දැම්මා. ඒක ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉගෙන ගත්තාම පුළුවන් හොඳේ. හරිද? ඒක බැරි කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. ඒකයි නිතර කීපවතාවක් කිව්වේ. හරි. නැත්තම් බලන්න කොහොමද යකෝ එකපාරට කියන්නේ නයිට්‍රජන් 5යි කියලා. මෙහෙමත් පුළුවන්. ආවර්තිතා වගුවක් ගන්නකො අර කාණ්ඩ අංකයේදී මං ගාව නැහැ මෙතන එක. ආවර්තිතා වගුවක් ගන්න නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩේනේ. ඉන්නේ මොන කාණ්ඩෙද කියලා බලන්න. ඉතින් 5 වෙනි කාණ්ඩෙම 5යි දෙන්නේ එච්චරයි. හයිඩ්‍රජන් ළමයි 3 දෙනෙක් ඉන්නවනේ. එකෙක් දෙන්නේ එක ඉලෙක්ට්‍රෝන එකයි. එතකොට එක ඉලෙක්ට්‍රෝන එක ගානේ 3 දෙනා ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට මුළු ඉලෙක්ට්‍රෝන 8යි. යුගල් කරමු. යුගල් කරන්න දෙකෙන් බෙදන්න. යුගල් කීයද? 4යි. දැන් සැකිල්ලක් ඇදගමු. දැන් සැකිල්ල අඳිනකොට ළමයි දැන් හයිඩ්‍රජන් කියන එක කවදාවත් මැද පරමාණු වෙන්නේ නැහැ නේ. හයිඩ්‍රජන් මැදට දාන්නේ නැහැ නේ. නයිට්‍රජන් දැන් ඌ තමයි විද්‍යුත් ඍණතාවය වැඩි එක. අපෝ දැන් සමහරක් එමු බලනවා දැන් උඩ එකේ කිව්වා විද්‍යුත් ඍණතාවය අඩු එක මැදට දාන්න කියලා. දැන් කියනවා දැන් මේකේ මැදට දාලා තියෙන විද්‍යුත් ඍණතාවය. දැන් ඉතින් මෙහෙමයි. ගොඩක් එව්වගේ
විද්‍යුත් ඍණතාවය අඩු එකා තමයි මැද ඉන්නේ. හරිද? දැන් මේකේ ළමයි විද්‍යුත් ඍණතාවය අඩු එකා හයිඩ්‍රජන් බව ඇත්ත. හැබැයි හයිඩ්‍රජන් කවදාවත් මැද ඉන්න පරමාණුවක් නෙවෙයි. හයිඩ්‍රජන් මැද ඉන්නේ නැහැ ළමයි. හරි. ඒක නිසා සැකිල්ල මේක. ඉතින් එච්චරයි. right. දැන් මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරා. යුගල් කරා. යුගල් තියෙන්න ඕනේ 4යි. දැනට සැකිල්ලේ කීයක් පේන්න තියෙනවද? යුගල් 3ක් තියෙනවා. එහෙනම් අඩු කරන්න. ඒ ටික දාන්න ඕනේ නෑනේ. තව කීයද යුගල් දාන්න ඕනේ? 1යි. තව එක යුගලක් දාන්න ඕනේ. ආයෙකට දාන්නේ කොහොමද දැන්? දානකොට ළමයි අර බලන්නකො පොයින්ට් එකක් කිව්වා. මොකද්ද? කිව්ව නේද කෙලවරේ හයිඩ්‍රජන් හිටියොත් උට දාන්න එපා කියලා. උට දාන්නේ නැහැ. හයිඩ්‍රජන්ගේ වටේට අෂ්ටක කතන්දර නැහැ. උට දාන්නේ නැහැ. එහෙනම් දාන්න වෙන්නේ මෙතනට විතරයි. මෙන්න ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය. දැන් මේක නම් ළමයි මේ ඇමෝනියා වල ලුයිස් යූ එම කෙලින්ම ඇදෙනව. කමන්නේ. ඉස්සරහට බලමුකෝ මේක තමයි ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය. පැහැදිලි කට්ටියට ටක් ගාලා තුස්සන්. අපැහැදිලි කෙනෙක් ඉන්නවනම් මට එවන්න මෙසේජ් එකක් ඈ. ටක් ගාලා අතුස්සන්. right. හරි අත්පල්ලයට දාලා අපැහැදිලි කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් අතුස්සන්. මම දැන් කරගෙන ගියා මට අහන්නත් බැරි වුණා. අපැහැදිලි කෙනෙක් ඉන්නවනම් චුට්ටක් අතුස්සන්නේ නෑ නේද? හරි. right. මේක ලියාගත්තනේ. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගන්න ඕනේ. අපි දැන් තව එක දාලා බලමු. ජලය වගේ නිකන් අපි දාලා බලමු. අපි නිකන් ජලය වගේ දාලා බැලුවොත් ළමයි දැන් තුනට ජලය අඳිමු ඈ. මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරමුකෝ දැන් හයිඩ්‍රජන් ඇවිල්ලා හයිඩ්‍රජන් වල තියෙනෙත් එක ඉලෙක්ට්‍රෝනයනේ දෙන්නෙක් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. ඔක්සිජන් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන 6ක් දෙනවා. ඒතර මුළු ඉලෙක්ට්‍රෝන 8යි. යුගල් ගත්තොත් යුගල් කීයද? යුගල් 4යිනේ දෙකෙන් බෙදපුවාම දැන්. ඒකෙත් ඉතින් ළමයි විද්‍යුත් ඍණතාවය වැඩි කෙනා තමයි ඔක්සිජන්. හයිඩ්‍රජන්ව මැදට දාන්න බෑනේ. ඉතින් මෙහෙමනේ තියෙන්න ඕනේ ඒක. දැන් යුගල් 4න් ඔයාට දැනටම දෙකක් පේන්න තියෙනවා. එහෙනම් මේකෙන් දෙකක් අඩු කරන්න. තව දාන්න ඕනේ දෙකයි. ඒ දෙක දාන්න වෙන්නේ ඔක්සිජන්ට කොහොම. හයිඩ්‍රජන්ට දාන්න නෑ හොඳේ. හයිඩ්‍රජන්ගේ වටේට කවදාවත් ඉලෙක්ට්‍රෝන දාන්න එපා. කොයි කිසිම වෙලාවක දාන්න එපා. තේරෙනවද? මේක තනියෙන් try කරන්න. මම තනියෙන් අදින්න එකක් දෙන්නද? ඉලෙක්ට්‍රෝන ටික දාගන්න. තනියෙන් අදින්න එකක් දෙන්න. මේක බලන්න. බෙරිලියම් ක්ලෝරයිඩ්. හරි විනාඩියක් දෙන්න. ඇඳලා ඉවරලා අතෝස්සන්. ටක් ගාලා. මම ඕනම් පොඩි උදව්වකුත් දෙන්න. බෙරිලියම් දෙන්නේ ඉලෙක්ට්‍රෝන කීයද? 2යි ඈ. ක්ලෝරින් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන 7යි. ඒතර දෙන්නෙක් ඉන්නවනේ. ඒතර ඉලෙක්ට්‍රෝන 14යි. ඒතර 16යි මුළු ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගෙන අතඋස්සන්නකො. ටක් ගාලා. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගෙන අතඋස්සන්න ටක් ගාලා. හරි. දැන් මේකේ ළමයි මේ ලොකු කේස් එකක් නැහැනේ. දැන් විදුලි ඍණතාවය අඩු කෙනා මෙතන නම් මැදට දාන්න පුළුවන් අවුලක් නැහැ. බෙරිලියම් ක්ලෝරයිඩ් කියන්නේ බෙරිලියම් ක්ලෝරින් ඔහොම. දැන් සැකිල්ල තමයි මේක. රයිට් මේක තමයි සැකිල්ල. එතකොට මේකේ ළමයි දැන් 16යිනේ යුගල් කීයද? යුගල් නම් 8යිනේ. 16 විදිහම දෙක 8යිනේ. දැනට කීයක් පේන්න තියෙනවද යුගල්? දැනට යුගල් දෙකක් පේන්න තියෙනවා. එහෙනම් දෙකක් අඩු කරන්න. එතකොට 6යි. එතකොට තව 6ක්නේ දාගන්න ඕනේ. ඉතින් වටේ ඉන්න කට්ටියකින් පටන් අරගෙන දාගෙන යන්න. ඉතුරු වුණොත් මැදට දාන්න. 1යි 2යි 3යි. වටේ ඉන්න කට්ටියගේ අෂ්ටකය සම්පූර්ණ වෙනකන් තමයි දාන්නේ. හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න මේක තමයි. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය තමයි මේ ඇන්දේ තාම. තාම ලුයිස් යූවේ ඇන්දේ නැහැ. මේක දාගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය. හරි නේද? තව එකක් දෙන්නම් 5ක් වෙන්න. දැන් ඉලෙක්ට්‍රෝන ටික දාගන්න පුළුවන් වෙන්න ඕනේ. පොඩ්ඩක් අපි ඇඩ්වාන්ස් ඒවා ටිකකුත් බලමු. පස්වෙනි එක ටිකක් විතර ඇඩ්වාන්ස් එකක් දෙන්නම් මේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය සම්බන්ධව.
දැන් ඔයා හිතන්නකෝ මෙන්න මෙහෙම එකක් මේක විභාගයට ආපු එකක් හරි. මේක විභාගයට ආපු එකක්. N2O32 මයිනස් වල සැකිල්ල මම දෙන්නම්. හරි සැකිල්ල ළමයි මෙහෙම තියෙන්නේ. මෙහෙම තමයි සැකිල්ල තියෙන්නේ. දැන් මේ වගේ තැනක ඉලෙක්ට්‍රෝන දාගන්නකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකයි මම මේ කියන්න යන්නේ. සැකිල්ල මෙහෙම තියෙන්නේ. රයිට්. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මම විනාඩියක් විතර දෙන්නම් මුළු ඉලෙක්ට්‍රෝන ගාන මේකේ ඔක්කොටම ඉස්සෙල්ලා ගණන් කරන්නකෝ. නයිට්‍රජන් දෙන්නේ එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන 5යි. ඔක්සිජන් එක්කෙනෙක් දෙන්නේ 6යි. මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරන්නකෝ ඉස්සෙල්ලා. මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරන්න ඉස්සර වෙලා. ප්‍රශ්න තියෙනවා නම් මට Q&A එකේ අහලා එවන්න. දැන් ළමයි මේකේ ඔන්න අහගන්න උතන හරිද? දැන් නයිට්‍රජන් ගත්තොත් එහෙම එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන දෙන්නේ 5යිනේ. ඒතර දෙන්නෙක් ඉන්න නිසා ඉලෙක්ට්‍රෝන 10යි. ඔක්සිජන් ගත්තොත් ළමයි එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන 6යි. තුන් දෙනෙක් ඉන්න නිසා ඉලෙක්ට්‍රෝන 18යි. දැන් මේකේ ඍණ දෙකක ආරෝපණයක් තියෙන නිසා ළමයි මෙතන දෙකක් එකතු වෙන්නත් ඕනේ. දැන් මුළු ඉලෙක්ට්‍රෝන මේ මෙතන එකතු කරොත් එහෙම 18යි 10යි 28යි 30ක් එනවනේ මුළු ඉලෙක්ට්‍රෝන 30යි. දැන් යුගල් කරන්න. යුගල් කරපුවම යුගල් නම් 15යි. යුගල් 15යි. නේ? යුගල් 15යි. දැන් කරන්න ඕන මොකද්ද? දැනට තියෙන යුග දැන් මේක විභාගයට ආපු එකක් නේ. දැන් මේ N2O32- වගේ එකක් එකපාරට දුන්නොත් ඔයාට ලුයිස් විව් ඇඳ ගන්න බෑනේ ළමයි. ඉතින් මේ වගේ එක සැකිල්ල විභාගෙදී ඒගොල්ලෝ දෙනවා පේපර් එකේ හරි. ආයෙ හිත දඟලන්න ඕනේ නැහැ. මේක විභාග පේපර් එකේ ඒගොල්ලෝ දීලා තිබ්බා. දැන් මේකේ ළමයි මේ යුගල් 15 වෙනි දැනට ඔයාට පේනවද ඉරි කෑලි 4ක් මෙතන. ඒ කියන්නේ යුගල් 4ක් පේන්න තියෙනවනේ. එහෙනම් මේ 15 වෙන් 4ක් අඩු කරන්න. ඒතර තව දාගන්න ඕනේ කීයද? 11යි. දැන් ඒ 11 දාමු. කොහොමද දාන්න කිව්වේ? කෙලවරේ ඉන්න කාගෙන් හරි පටන් අරගෙන උන්ගේ අෂ්ටකය සම්පූර්ණ වෙනකන් දාගෙන යමු. අර කෙලවරේ හයිඩ්‍රජන් හිටියොත් විතරක් උට දාන්න නෑ එච්චරයි. රයිට්? දැන් මේ විදිහට කෙලවර ඉන්න එකකින් පටන් ගමු මේ 1යි 11ක් නේ දාන්න ඕනේ දැන් නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 11 බම්මර්සි. දැන් කෙලවරේ ඉන්නේ උන්ට දැම්මට පස්සේ ඉතුරුයි. තව දෙකක් දාන්න බෑයි. මං කිව්වේ මොකද්ද? කෙලවරේ උන්ට දැම්මට පස්සේ ඉතුරු වුණොත් මැදට දාන්න. දැන් ළමයි මේකේ මැද දැන් මේක මං එකයි කිව්වේ මගේම ක්‍රමයට කියලා දෙන්නේ කියලා. දැන් මැදට දානකොට මැද දැන් මූද මැද කාටද දාන්නේ වගේ ප්‍රශ්නයක් එනවනේ. මේ නයිට්‍රජන් ළම දෙන්නේ. ප්‍රශ්නයක් නෑ ළමයි. ඕගොල්ලන්ට එක එක ඒවා හිතනවනේ කැමති විදිහකට දාගන්න. 10 මෙතනට දාලා 11 මෙතනට දාන්න. ඒත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය අපිට ඉස්සරහට හම්බ වෙනවනේ ළමයි ස්ථායිම ලුයිස් සිව්වේ අඳින්න වගේ කතන්දර හම්බ වෙනවනේ. එතකොට ඇත්තටම දැන් මේ මම ඇඳලා තියෙන එකට හොඳම ලුයිස් කියන්නේ වඩා ස්ථායි ලුයිස් සිව්වේ අඳින්න නම් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය මෙහෙම තමයි දාගන්න වෙන්නේ. හැබැයි ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය තව ළමෙක්ට හිතලා මෙන්න මෙහෙම දැම්මත් ළමයි වැරද්දක් නැහැ. හරිද? මේකත් අපිට ප්‍රයෝජනවත් වෙන තැනක් තියෙනවා. හරිද? ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මෙහෙම දාලා දැන් 10යි මෙතනට දාලා 11 මෙතනට දෙන්නේ 10යි 11යි මෙතනටම දාන්න කියලා ළමෙක්ට හිතෙන්නත් පුළුවන් නේ ළමයි. ඒත් ප්‍රශ්නයක් නෑ හරි. 10යි 11යි මෙතනටම දාන්න හිතුනොත් දාන්න. මේ දෙකම හරි ළමයි ප්‍රශ්නයක් නෑ. මේ දෙකෙන්ම අපිට ව්‍යුහ අඳින්න පුළුවන්. පැහැදිලිද? මේ දෙකෙන්ම මේ ව්‍යුහ අපිට අඳින්න පුළුවන්. ඒ නිසා මේකත් හරි කිසිම ගැටලුවක් නෑ. පැහැදිලි කට්ටිය අත උස්සන්න. ප්‍රශ්නයක්ම නෑ. මේක මාර වැදගත් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගන්න එක. හරි? ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගන්න එක මාර වැදගත්. මේ ක්ලාස් එකේ ඉවරුණාට පස්සේ අද ලයිව් හිටපු කට්ටිය ඔයගලන්ගේ නම සහ ඉස්කෝලය දිස්ත්‍රික්කය පොඩ්ඩක් දාන්න. ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නවනේ. හරි? ඉංග්‍රීසි මීඩියම් මං හිතන්නේ ඉන්නවා කීප දෙනෙක්. ඉංග්‍රීසි මීඩියම් කට්ටිය පොඩ්ඩක් ඉංග්‍රීසි මීඩියම් කියලා දාන්න මට මෙසේජ් එකක්. හරි?
රයිට්. හරි. මොකද ඒ ඉංග්‍රීසි මීඩියම් කට්ටියට ළමයි මේ අපේ අර අපේ ගිය අවුරුද්දේ විභාගේ ලියලා දැන් අර සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා ඉංග්‍රීසි මීඩියම්. එයා ඒ අවශ්‍ය උපදේශ ටික දෙයි නෝට්ස් ටික හදා ගන්නකොට දැන් සිංහල මීඩියම් නේ උගන්වගෙන යන්නේ. නෝට්ස් ටික හදා ගන්නකොට ඒ අදාළ උපදේශ ටික දෙයි. වචන අනම්මනම් ඒගොල්ලන්ට ඒ ඕනේ ටික දැන් මේ ඉංග්‍රීසි වලින් මේකට කියන මම නිකන් කියන්නේ ඉතින් ඉලෙක්ට්‍රෝන ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ මේකට හරි. ඉලෙක්ට්‍රෝන ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ මේකට. පැහැදිලිනේ? එහෙම. පැහැදිලිනේ හරි. රයිට් කේස් එක නැහැ. එතකොට දැන් ඕගලන්ට ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තියක් දාගන්න පුළුවන්. අෂ්ටකය සම්පූර්ණ වෙනකන් තමයි දාන්නේ. ඊට පස්සේ තමයි දැන් තව පොඩි තියරි පාර්ට් එකක් තියෙනවා. ඒකත් මම කියලා ඉන්නම්. හරි. ඊළඟට ලියන්න විධිමත් ආරෝපණ සලකුණු කිරීම. ඊළඟ ලියන්න පොඩි එකක්. විධිමත් ආරෝපණ සලකුණු කිරීම. ටක් ගාලා ලියලා අපිට අද ලුවිස් විව්වත් අඳින්න පුළුවන් ළමයි. හරි. තා පොඩි වෙලාවක් තියෙනවනේ ඉතුරු වෙලා. ඔගොල්ලෝ හොඳයි ඇත්තටම හරි දැන් මීටින් එක පටන් ගත්ත වෙලේ ඉඳලා සමහර කට්ටිය නම් මැසේජ් දාලා තිබ්බ වැස්ස අනම්මනම් පව කට් කියලා මම රෙකෝඩින් එක ඒ කට්ටියට දෙනවා මේ හිටපු කට්ටිය ඇත්තටම ගොඩක් හොඳයි මොකද ඒගොල්ලෝ මුලින් ඉඳලම හිටියා මේ එක දිගටම හිටපු කට්ටිය ගොඩක් හොඳයි හරි ගැම්මෙන් වැඩ කරන්න තා මාස 9 ඉඳන් තියෙන්නේ විධිමත් ආරෝපණ සැලකුරීම ඒක ලියන්න වඩාත්ම ස්ථායී ලුයිස් විව්වේ සොයා ගැනීම සඳහා වඩාත්ම ස්ථායී ඉක්මනට ලියමු මාත් එක්කම වඩාත්ම ස්ථායී ලුයිස් විව්හය වඩාත් ස්ථායී ලුයිස් විව්හය සොයා ගැනීමට වඩාත්ම ස්ථායී ලුයිස් විව්හය සොයා ගැනීමට විධිමත් ආරෝපණ සලකුණු කිරීම වැදගත් වේ. විධිමත් ආරෝපණ සලකුණු කිරීම වැදගත් වේ. විධිමත් ආරෝපණ සලකුණු කිරීම වැදගත්. හරිද? මොනවද කියලා කියන්නම් ඉතින් ඉස්සලා ලියන්නකො. පාට කිල්ලුවත් කමක් නැහැ මෙන්න මේ දැන් ලියන එක. හරිද? සැකිල්ලෙහි දැන් සැකිල්ල කියන එක දන්නවනේ. සැකිල්ලෙහි ඇති යම් මූලද්‍රව්‍ය පරමාණුවක ආරෝපණය සැකිල්ලෙහි ඇති යම් මූලද්‍රව්‍ය පරමාණුවක ආරෝපණය යම් මූලද්‍රව්‍ය පරමාණුවක ආරෝපණය යම් මූලද්‍රව්‍ය පරමාණුවක ආරෝපණය ඔන්න එම පරමාණුව විසින් ලබා දුන් එම පරමාණුව විසින් ලබා දුන් එම පරමාණුව විසින් ලබා දුන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා එම පරමාණු විසින් ලබා දුන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා දැන් පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දැන් පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දැන් පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අතර වෙනසින් සොයාගත හැක. අතර වෙනසින් සොයාගත හැක. හරිද? දුන්න ටිකයි දැන් තියෙන ටික අතර වෙනසින් ගන්න පුළුවන්. ඒක ගන්නෙ කොහොමද කියන එක දැන් එක්සැම්පල් වයිස් කියන්නම්. හරි. ඊට පස්සේ පොයින්ට් එක ලබා දුන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩිපුර ලබා දුන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා ලබා දුන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන පරමාණුව සතුව පවතිනම් පරමාණුව සතුව පවතිනම් ඍණ ආරෝපණ යොදන්න. ඍණ ආරෝපණ යොදන්න.
දුන්න ගානට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන කවුරු හරි ළඟ ඉන්නවනම් ඍණාරෝපණයක් දාන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රෝන එකක් වැඩිපුර ඇත්නම් ඉලෙක්ට්‍රෝන එකක් වැඩිපුර තියෙනවා නම් ළමයි ඍණ එකක දාන්න ඍණ එකයි. ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩිපුර තියෙනවා නම් ඍණ දෙකක් දාන්න ඕනේ. අර ඒ විදිහට තමයි දාන්නේ. හොඳේ. ඊළඟ එක ලබා දුන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට මාත් එක්කම ලියමු වඩා අඩුවෙන් ඉලෙක්ට්‍රෝන පරමාණුව සතුව පවතී නම් ධන ආරෝපණ යොදන්න. ධන ආරෝපණ යොදන්න. ඔය ටික ලියලා ඉවරලා ටක් ගාලා අතොස්සන්න. අපි ඊළඟට යම් වැඩේට. අර මෙතනත් ඕනනම් ලියා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු නම් ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු නම් ධන දෙකයි. අර ඒ විදිහට එකක් අඩු නම් ධන එකයි. මේ ටික ලියලා ඉවරලා අතොස්සන්න. හොඳේ. හරි. ඒකත් හරි. දැන් ළමයි අපි නිකන් ලුයිස් සිව්යක් පොඩ්ඩක් අඳින්න try එකක් දෙමු. ඒකේ පොඩි මේ පොඩ රතු පාටින් වගේ මෙන්න මේ පොයින්ට් එක දාලා තියාගන්න. ආරෝපණ ව්‍යාප්තිය එහෙම ලියන්නකෝ. ආරෝපණ ව්‍යාප්තිය අඩුම ව්‍යුහය වඩාත්ම ස්ථායි ලුයිස් ව්‍යුහය වේ. ආරෝපණ ව්‍යාප්තිය අඩුම ව්‍යුහය වඩා ස්ථායි ලුයිස් ව්‍යුහය වේ. ආරෝපණ ව්‍යාප්තිය අඩුම ව්‍යුහය වඩාත්ම ස්ථායි ලුයිස් ව්‍යුහය වේ. හරිද? දැන් ළමයි මේ අපි නිකන් ලුයිස් ව්‍යුහයක් අඳින්න පොඩි try එකක් දෙමු දැන් ඔය කීපේවත් එක්ක. අපි පළවෙනි උදාහරණයට මම ගන්නවා. දැන් පළවෙනි උදාහරණයෙන්ම يعني සිම්පල් ඒවා ගන්න හරි. දැන් දෙවෙනි දවසේ අපි ගොඩක් අඳිනවා හරි. උදාහරණ 1. අපි නිකන් සිම්පල් එකක් ගමුකෝ නිකන් කාබන් ඩයොක්සයිඩ් වගේ. හරි ලේසි එකක් ගමුකෝ. දැන් ඉස්සල්ලාම කරන්න කිව්වේ දැන් මේක නම් කලිනුත් කරා මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගණන් කරන්නනේ කාබන්. දැන් මුළු ඉලෙක්ට්‍රෝන ගාන එනවා ළමයි. කාබන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 4යිනේ. ඔක්සිජන් එක්කෙනෙක් දෙන්නේ 6යිනේ. දෙන්න 12යි. 12 4යි 16යිනේ. ඒතර මුළු ඉලෙක්ට්‍රෝන 16යි. එහෙනම් යුගල් කීයද? යුගල් නම් ළමයි 8යි. දැන් සැකිල්ල ඇන්දොත් මෙහෙමනේ. මේ තියෙන්නේ සැකිල්ල. right? ඒ සැකිල්ල දැනට දෙකක් පේන්න තියෙනවා. ඉරි කෑලි දෙකක් තියෙනවනේ. එහෙනම් ඒ දෙක අඩු කරොත් එහෙම තව යුගල් 6ක්නේ ළමයි මේකට දාන්න ඕනේ. ඒතර ඒ යුගල් 6 දාන්නේ කොහමද? කෙලවරේ ඉන්න කෙනෙක්ගෙන් පටන් ගන්න. එයාලගේ අෂ්ටකය සම්පූර්ණ වෙනකන් දාන්න. මේක දාගන්න එක මාර වැදගත්. මේකට දැන් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගෙන ඉවරයි. මේක ළමයි කිසිම වෙලාවක වෙනස් කරන්න යන්න එපා. මේක ලියලා තියාගන්න. මේ තමයි මොකද්ද? ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය තමයි මේක. මේ තියෙන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය. බලන්න දැන් උඩ මම දුන්න ළමයි ඔයගලන්ට පොයින්ට් එකක් මෙහෙම එකක්. දැන් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගෙන ඉවර වෙනවනේ අපි. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දැන් හොඳට අහගන්න. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය මේ විදිහට දැම්මට පස්සේ මම බලනවා ළමයි මේ අෂ්ටකය සම්පූර්ණ නැති කෙනෙක් ඉන්නවද කියලා. පැහැදිලිද? දැන් මෙතන ඔයා බලන්න ඕනේ මේ අෂ්ටකය සම්පූර්ණ නැති කෙනෙක් ඉන්නවද? ඔව්නේ. ඔයාට පේනවනේ දැන් ඔක්සිජන්ලා දෙන්නගෙන ළමයි මෙතන අෂ්ටකය සම්පූර්ණයි. ඒ වුණාට මේ මැද ඉන්න කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ නෑනේ. එහෙනම් එයාගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න ඕනේ. මැද ඉන්න කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ නෑ. එයාගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න ඕනේ. කොහොමද සම්පූර්ණ කරන්නේ?
මම උඩ පොයින්ට් එකක් දුන්නා. ඔයාට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මෙන්න මේ වටේට ඉන්නවනේ මේ රතු පාටින් දාලා තියෙන මොන ඉලෙක්ට්‍රෝනද ඒවට කියන්නේ? එකසර ඉලෙක්ට්‍රෝන. එකසර ඉලෙක්ට්‍රෝන කියන්නේ බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. අන්න ඒ එකසර ඉලෙක්ට්‍රෝන ඔයාට පුළුවන් ළමයි නිකන් මැදට දාන්න බන්ධන විදියට. දැන් මෙයාගේ අෂ්ටකය දැන් මැද ඉන්න කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න තව යුගල් දෙකක් එපැයි. તો ඔයාට පුළුවන් මෙතන තියෙන යුගලක් මෙතනට දාන්න පුළුවන්. මෙතන තියෙන යුගලක් මෙතනට දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ යුගල මෙතනට දැම්මම මෙතන බන්ධනයක් ඇති වෙනවා. මේ යුගල මෙතනට දැම්මම මෙතන බන්ධනයක් ඇති වෙනවා. තේරුණාද? දැන් මෙතන ළමයි ඉතුරු වෙන්නේ යුගල් දෙකයි. මෙතන ඉතුරු වෙන්නේ යුගල් දෙකයි. වැඩේ පැහැදිලිද? දැන් ඔක්කොගේම අෂ්ටකය සම්පූර්ණයි. දැන් හැමෝගේම අෂ්ටකය සම්පූර්ණයිනේ. කේස් එකක්ම නැහැ. දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා. ඇයි සර් දෙපැත්තෙන් දැම්මේ? හරිද? ඉතින් එක්කෙනෙක්ගෙන්ම දාන්න තිබ්බනේ. ඔව් දාන්න පුළුවන්. රයිට්. දැන් තව ළමෙක්ට මෙහෙම කරන්න තිබ්බා දැන්. මැද ඉන්න කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න තව යුගල් දෙකක්නේ ඕනේ උනේ. මම එකක් මේ ඔක්සිජන්ගෙන් දැම්මා අනිත් එක මේ ඔක්සිජන්ගෙන් දැම්මනේ. ඉතින් ළමෙක්ට ප්‍රශ්නයක් එනවා. ඉතින් යකෝ දැන් මෙතන මේකගෙන්ම දාන්න පුළුවන් නේද? ඉතින් පුළුවන් අවුලක් නැහැ. මේ පැත්තෙන්ම දෙකම දානවා. එතකොට මෙතන දැන් ට්‍රිපල් බොන්ඩ් එකක් ත්‍රිත්ව බන්ධනයක් දාන්න පුළුවන්. එතකොට මෙතන ඉතුරු වෙන්නේ එකයි. මම ඒක රතු පාටින් අඳින්නන්නේ. එතනින්ම දෙකම දැම්මොත් එහෙම මෙතන ඉතුරු වෙන්නේ තව එක යුගලයි. මේ පැත්ත මුකුත් කරේ නැහැ. ඔන්න දැන් තව ළමෙක්ට තව ප්‍රශ්නයක් එනවා. ඉතින් සර් අනිත් පැත්තෙන් දාන්න. උදේ අනිත් පැත්තෙන් දාන්න පුළුවන්. යුගල් දෙකම දැන් මේ පැත්තෙන් දාන්නද අනිත් පැත්තෙන් දාන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් නැහැ. හරි. කිසිම ගැටලුවක් නැහැ. මෙහෙම දාන්නත් පුළුවන්. එතකොට මේ පැත්තෙන්නේ බන්ධනේනේ. හරිද? එතකොට මේ පැත්තේ තිබ්බේවා වෙනසක් උනේ නැහැ. මෙතන ඉතුරු වෙන එකයි. ඔයා හොඳට මතක තියාගන්න මේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය කියන එක තමයි දැන් ඔයා පේපර් එකේ කරනකොට උනත් මේක වෙනස් කරන්න එපා ඈ. මොකද මේක දිහා බලාගෙන ළමයි අපි ඉතුරු ටික අඳින්නේ. දැන් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාලා ඒකම වෙනස් කරන්න හදන්න එපා. මොකද ඒක දිහා බලාගෙන අඳින්න ලේසි. දැන් දැක්කනේ ඒක දිහා බලන්නේ. වැඩේ පැහැදිලිනේ. අම්මට සිට දැන් 3ක් ඇන්දා. කවුද හරි? 3ක් තියෙන්න බෑනේ. ඕකට තමයි කරන්නේ ඊළඟට අපි විධිමත් ආරෝපණ සලකුණු කරන්න තමයි යන්නේ. විධිමත් ආරෝපණ කියන්නේ දැන් මම බලනවා ළමයි මේ දැන් බන්ධන හදලා දැන් අෂ්ටක සම්පූර්ණ කරලා ඔක්කොම කරන්න පුළුවන් මගුල් ටික කරානේ. දැන් මේ ඉන්න හැම පරමාණුවකම ආරෝපණ ගණන් කරලා බලන්න ඕන. මම ගණන් කරනවා. ආරෝපණ ගණන් කරන්නේ ළමයි වටේට ඉලෙක්ට්‍රෝන කීයක්? වටේට ළඟ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද කියලා බලනවා. පැහැදිලිද? දැන් මේ බලන්නකො. ඔන්න හොඳට බලා ගන්න. මෙන්න මේ ඔක්සිජන් ගත්තොත් මෙන්න මෙයා මම පොඩ හයිලයිට් කරන්නම් හරිද? දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕන පළවෙනි එකනේ මේක. මේක ළමයි සරල එකක් වුණාට හැම මගුලම මෙහෙම තමයි. ඉතින් එක එක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් මෙන්න මෙයා ගන්නකො මෙන්න මේ ඔක්සිජන් ගන්නකො. මම මේ නිල් පාටින් හයිලයිට් කරලා තියෙන එක්කෙනා හරි. එයාගේ වටේට ඉන්න ඉලෙක්ට්‍රෝන ගණන් කරපු ළමයි. වටේට ඉන්න ඉලෙක්ට්‍රෝන කියන්නේ ළඟ ඉන්න ටික ඈ. මම පොඩක් දම් පාටින් ඔන්න හයිලයිට් කරනවා. මේ බලන්න. 1යි 2යි 3යි 4යි දැන් මේ ඉරි කෑලි දෙකක් තියෙනවනේ. මෙන්න මෙතන ළමයි මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවනේ ළඟ 5යි 6යි. ඔය රෝස පාටින් මම දාලා තියෙන්නේ එයාගේ වටේට නැත්නම් ළඟ ඉන්න ඉලෙක්ට්‍රෝන ටික. දැන් මේ ඔක්සිජන්ගේ වටේට ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද ළමයි? 6ක් ඉන්නවා. ඔක්සිජන් එක්කෙනෙක් බන්ධන හදනකොට ඉලෙක්ට්‍රෝන කීයක් දුන්නද? දුන්නෙත් 6යි. දැන් ළඟ ඉන්නේ කීයද? 6යි. මතක තියාගන්න. රයිට්. දුන්නෙත් 6යි. දැන් ළඟ ඉන්නෙත් 6යි. එහෙනම් ළමයි ඉතින් යාගේ ආරෝපණ නැහැ. දැන් එහා පැත්තේ ඔක්සිජන් බලමු. එහා පැත්තේ ඔක්සිජන් බලමු අපි. මේ ඔක්සිජන් බලන්න. මෙන්න මේ කොළ පාටින් හයිලයිට් කරපු ඔක්සිජන් බලන්න. එයාගේ ළඟ ඉන්න ඉලෙක්ට්‍රෝන ගණන් කරන්න. ළඟ ඉන්න ඉලෙක්ට්‍රෝන කියන්නේ මෙන්න මේ ටික මේ 1යි 2යි 3යි 4යි මෙන්න මෙතන ඉන්නවනේ එක්කෙනෙක් 5යි 6යි. මේ දුන්නෙත් 6යි ළඟ ඉන්නෙත් 6යි. ආරෝපණ නැහැ. කාබන් බලන්න මැද ඉන්න එක. උගේ ළඟ කීයක් ඉන්නවද ළමයි ඉලෙක්ට්‍රෝන මේ?
1යි 2යි 3යි 4යිනේ. කාබන් දුන්නෙත් 4යි ඉන්නෙත් 4යි. ආරෝපණ තියනවද? ආරෝපණ නැහැ. පැහැදිලිද? right. දැන් ළමයි මේ ලුයිස් කිව්වේ පට්ට. ඇයි? ආරෝපණ නැහැනේ. මම අන්තිමට වාක්‍යයක් කිව්ව මතකද? මොකද්ද? ආරෝපණ අඩු මේක තමයි හොඳ මේක. එහෙනම් මතක තියාගන්න. මේකේ ළමයි කිසිම ආරෝපණයක් නැහැනේ. මේක තමයි වඩා ස්ථායී ලුයිස් ව්‍යුහය වෙන්නේ. වඩා ස්ථායී ලුයිස් ව්‍යුහය කියන්නේ මේකට. කිසිම ආරෝපණයක් නැහැනේ. මේක තමයි වඩා ස්ථායී ලුයිස් ව්‍යුහය. ඇයි කිසිම ආරෝපණයක් නැහැ. එතකොට අනිත් ඒවා හොඳ නැද්ද? වෙන්න ඇති. ඇඳලා බලමු. ඇඳලා නෙමෙයි. දැන් ආරෝපණ දාලා බලමු. මේ ඔක්සිජන් හිතන්නකෝ. මම ඒක පොඩ්ඩක් වෙන පාටකින් highlight කරන්නම්. මෙන්න මේ ඔක්සිජන් හිතන්නකෝ. එයාගේ ආරෝපණ තියනවාද කියලා බලමු. right. ළඟ මේ 1යි 2යි 3යි 4යි 5යිනේ. දැන් ළමයි ඔයා දන්නවා ඔක්සිජන් බන්ධන හදනකොට ඉලෙක්ට්‍රෝන 6ක් දුන්නා. දැන් ළඟ ඉන්න ඉලෙක්ට්‍රෝන 5යි. එකක් අඩුයි. ඔක්සිජන් සාමාන්‍යයෙන් මේ ලුයිස් ව්‍යුහය හදනකොට එක ඔක්සිජන් කෙනෙක් ඉලෙක්ට්‍රෝන 6ක් දෙනවනේ. දැන් මෙහෙම එකක් හැදුවට පස්සේ දැන් එයාගේ ළඟ ඉන්න ඉලෙක්ට්‍රෝන 5යි. දුන්න ගානට වඩා එකක් අඩුයි. දුන්න ගානට වඩා එකක් අඩුයි. එහෙනම් ධන ආරෝපණයක් දාන්න. මං කිව්වේ දැන් රුඩි ලිව්වේ ඒකනේ. දුන්න ගානට වඩා එකක් අඩුයි ධන ආරෝපණයක් දාන්න. කාබන්ගේ ගණන් කරොත් ළමයි ගැටලුවක් නැහැ. මෙතන 1යි 2යි 3යි 4යි දුන්නෙත් 4යි ළඟ ඉන්නෙත් 4යි ගැටලුවක් නැහැ. මෙන්න මේ පැත්තේ ඉන්න ඔක්සිජන් ගණන් කරොත් එහෙම අපි මෙන්න මේ පැත්තේ ඉන්න ඔක්සිජන්ගේ ගණන් කරොත් ළමයි හරිද? කො මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන 1යි 7 අම්මට සිරි. දුන්නේ 6යි. දැන් ඉන්නවා 7ක්. ඒ කියන්නේ එකක් වැඩිපුර ඉන්නවා. ළඟ ඉන්න ටික ගණන් කරන්නේ දුන්නේ 6යි. දැන් 7ක් ඉන්නවා කියන්නේ මෙතන ළමයි ඍණ ආරෝපණයක් තියෙනවා. ඔය මේ දෙවෙනිට ඇන් දෙක වගේම එකක් නේද මෙතනත් ඇඳලා තියෙන අනිත් පැත්තට. එහෙනම් ළමයි මෙන්න මේකේ මේ ඔක්සිජන් ගණන් කරොත් ඍණ ආරෝපණයක් තියෙනවා. මේ ඔක්සිජන්ගේ ධන ආරෝපණයක් තියෙනවා. කාබන්ගේ නම් එන්නේ නැහැ. දැන් ඔයාට පේනවද මෙන්න මේ ව්‍යුහ දෙකම ළමයි ආරෝපණ තියෙනවානේ. පළවෙනියටම ඇඳපු ව්‍යුහය මේක 2 මේක 3. පළවෙනියටම ඇඳපු ව්‍යුහය තියෙනවානේ. ඒක තමයි ළමයි හොඳ මේක. මේක ළමයි අස්ථායි. මේ දෙන්නම අස්ථායි. අස්ථායි කියන්නේ ළමයි අපිට අඳින්න පුළුවන්. ඇත්තටම මෙහෙම ඒවා පවතින්නේ අපිට අඳින්න පුළුවන් පවතින්නේ වගේ සීන් එකක් තියෙන්නේ. හරි. දැන් ඔයාට පුළුවන් ඇයි මේක අස්ථායි? ඇයි අරක ස්ථායි? දැන් අරක ස්ථායි නම් තේරෙනවනේ බං දැක්ක ගම. ආරෝපණ කිසිම එකක් නැතුව ඉතින් ස්ථායි තමයි. ඇයි මේක අස්ථායි? ඒකට හේතු ලියන්න ඕනේ. මුල ඉඳලම පුරුදු වෙන්න. මේක ළමයි මේ දෙකම එක වගේ මේක අස්ථායි වෙන්න එක හේතුවක් ළමයි මේ ආරෝපණ ව්‍යාප්තිය වැඩි. ඉතින් ආරෝපණ වැඩිනේ. ආරෝපණ එයි මේ අපිට නිකන් ආරෝපණ නැතිවම එකක් අඳින්න පුළුවන් නේ. ආරෝපණ ව්‍යාප්තිය වැඩි. ආරෝපණ ව්‍යාප්තිය වැඩි එකක්. දෙවෙනි එක තමයි ළමයි දැන් ඔය පළවෙනි පාඩමේනේ අපි විද්‍යුත් ඍණතාවය ගැන ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් අපි හැම ලුයිස් වීමේ හේතුවට මේවා තමයි ලියන්නේ. ඔක්සිජන් කියන්නේ සාමාන්‍යයෙන් විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුවක්නේ. ඔක්සිජන් කියන්නේ විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණු. ඔය මේ ඔක්සිජන් වගේ විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණුවක් උඩ ධන ආරෝපණයක් තියෙන එක ළමයි අස්ථායි. ඒ නිසා අනිත් හේතුව තමයි වඩා විද්‍යුත් ඍණ පරමාණුවක් වන වඩා විද්‍යුත් ඍණ පරමාණුවක් වන ඔක්සිජන් මත ධන ආරෝපණයක් පැවතීම. මෙන්න මේ හේතු දෙක නිසා ළමයි මෙන්න මේ 2 3 වගේ ව්‍යුහ එහෙම ඒවා තියෙන්න බෑ. ඒවා අස්ථායි. ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් තියෙන ළමයි අර පළවෙනි ක්‍රමයේ විදිහට. ඒකට දැන් 2 3 වගේ ඒවා ළමයි ඇත්තටම අස්ථායි. එහෙම ඒවා තියෙන්න විදිහක් නැහැ. ඔයාගෙන් විභාගෙදී අහනවා. ඇයි ඒවා අස්ථායි? ඔයා ලියන්න ඕනේ. ආරෝපණ ව්‍යාප්තිය වැඩි. වඩා විද්‍යුත් ඍණ පරමාණුවක් වෙන ඔක්සිජන් මත ධනාරෝපණයක් තියෙන එකත් අස්ථායි බවට හේතුවක්. බලන්න ලස්සනට වැඩේ පැහැදිලි. අපි නිකන් අර දැන් ඊළඟ දවසේ ළමයි තනිකරම ලුයිස් ව්‍යුහ අඳින්න තියෙන එක ඒවා. හරි.
ඕන එකක් පුළුවන් ඊට පස්සේ අඳින්න. වැඩේ පැහැදිලි කට්ටිය අත උස්සන්න ටක් ගාලා ඉක්මන් කරමු ඈ. හරි. right. තේරුණා නේද වැඩේ? ගොඩ. අපි දෙවෙනි උදාහරණයට එමු එහෙනම්. තව උදාහරණ දෙකයි කරන්නේ. හොඳයි අද දවසට. හරි. එතකොට දෙවෙනි එක තමයි දෙවෙනි උදාහරණය තමයි සමහරක් වෙලාවට තියෙනවා තමයි අපි අපි නිකන් ඇමෝනියා වල වගේ අඳිමුද? දෙවෙනි එක අපි ඇමෝනියා වල අඳිමුකෝ. ඉස්සලාම කරන්නේ මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරගමු ඈ. නයිට්‍රජන් ළමයි 5යිනේ දෙන්නේ ඉලෙක්ට්‍රෝන. හයිඩ්‍රජන් නම් එක්කෙනෙක් එක ගානේ තුන් දෙනෙක් තුනක් දෙනවා ඉලෙක්ට්‍රෝන 8යි. යුගල් යුගල් 4යි. යුගල් 4යි. දැන් සැකිල්ලක් ඇඳගමු. හයිඩ්‍රජන් ඉතින් මැදට දාන්නේ නැහනේ සැකිල්ල මේකනේ. යුගල් 4න් ළමයි දැනට 3ක් පේන්න තියෙනවානේ. යුගල් 4ක් තියෙනවා දැනට කීයක් පේන්න තියෙනවද? 3ක් පේන්න තියෙනවා. ආයෙනම් මේ ඒ 3 අඩු කරමු මෙතනින්. 4න් 3ක් අඩු කරන්න. 1යි. ඉතුරු 1යි. ඒකේ ඉතින් ළමයි දැන් දාගන්න බෑ. දැන් මේකට දානකොට කල්පනා කරන ඉතින් හයිඩ්‍රජන්ට දාන්නේ නැහනේ වටේට නේද? හයිඩ්‍රජන්ට දාන්නේ නැහනේ වටේට. එහෙනම් නයිට්‍රජන්ට තමයි එක දාගන්න වෙන්නේ. ඊළ පස්සේ මොකද්ද බලන්නේ? දැන් ඉලෙක්ට්‍රෝනත් දාගෙන ඉවරයි. ඊට පස්සේ මොකද්ද ළමයි බලන්නේ? අෂ්ටකය සම්පූර්ණ නැති උන් ඉන්නවද කියලා බලනවා දැන්. හයිඩ්‍රජන්ට ළමයි අෂ්ටකය කියලා එකක් අදාළ නැහනේ. හයිඩ්‍රජන්ට අෂ්ටකය අදාළ නැහනේ. නයිට්‍රජන් ගත්තොත් නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණයි අවුලක් නැහැ වගේ නේ මේකේ. ඔක්කොගේම අෂ්ටකය ආයේ සම්පූර්ණ කරන්න දෙයක්වත් නැහැ ළමයි දැන් ඉතින්. අවුලකුත් නැහැ නේ. එහෙනම් ඉතින් ආයේ මුකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක තමයි ලුයිස් සිව්වේ. දැන් ආරෝපණ එහෙමත් ගණන් කරලා බලන්න. ආරෝපණ ගණන් කරපුවම දැන් හයිඩ්‍රජන් කොහොමද දුන්නේ? එක ඉලෙක්ට්‍රෝනේනේ උගාව දැන් ඉන්නෙත් එක ඉලෙක්ට්‍රෝනේ. මේ හයිඩ්‍රජන් කවදාවත් ළමයි ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් හදන්නේ නැහැ හොඳේ. අයෝන ලියලා තියාගන්න. හයිඩ්‍රජන් හදන්නේ තනි බන්ධන විතරයි. ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් කතන්දර නෑ මේ හයිඩ්‍රජන්ගෙත් ඉතින් ආරෝපණ නෑ, මෙයාගෙත් නෑ. නයිට්‍රජන් ගත්තොත් එහෙම දැන් නයිට්‍රජන් ගත්තොත් එහෙම දුන්නේ 5යිනේ ළඟ ඉන්නෙත් 5යි නේද මේ 1යි 2යි මෙතන 3යි 4යි 5යි ආරෝපණ නෑ. සමහර වෙලාවට ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගත්තු ගමන් හොඳම ලුයිස් විව්වේ ඇවිල්ලා මේක තමයි වඩා ස්ථායි ලුයිස් විව්වේ වඩා ස්ථායි ලුයිස් විව්වේ මේක. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? ආයෙත් වෙනේ වඳින්න නැහැ. අෂ්ටකයක් සම්පූර්ණයි. ආයෙ නිකන් ඩබල් බොන්ඩ් අනම්මනම් ළමයි මේක දාන්නත් බෑනේ. වටේට ඉන්න හයිඩ්‍රජන් තේරුණාද? තුන්වෙනි උදාහරණය. අපි ජලය ගමුකෝ. දැන් ජලයත් ඔය වගේම එකක් තමයි. දැන් වතුර ගත්තාම මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරපුවාම ඔක්සිජන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යිනේ. හයිඩ්‍රජන් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන එක ගානේ දෙන්නෙක් ඉලෙක්ට්‍රෝන 2යි. ඒතර 8යිනේ. ටෝටල් ඉලෙක්ට්‍රෝන කීයද? 8යි. පැහැදිලිද? ටෝටල් ඉලෙක්ට්‍රෝන 8යි. එතකොට ළමයි මේ යුගල් කීයද? යුගල් 4යි. දැන් ඇඳගන්න. ජලය මෙහෙමනේ තියෙන්නේ. 4න් දැනට කීයක් පේන්න තියෙනවද? 4න් දැනට කීයක් පේන්න තියෙනවද? දෙකක් පේන්න තියෙනවා. එහෙනම් අඩු කරන්න දෙකක්. එතකොට තව දෙකයි දාගන්න ඕනේ. ඉතින් ඒ දෙක ළමයි හයිඩ්‍රජන්ට දාන්න බෑනේ. තේරෙනවද? ඒ දෙක හයිඩ්‍රජන්ට දාන්න බෑ. එහෙනම් ඉතින් ඔක්සිජන්ට තමයි දාගන්න වෙන්නේ. දැන් බලන්න අෂ්ටකය සම්පූර්ණ වෙච්ච නැති වුන් මෙතන ඉන්නවද? නෑනේ. හයිඩ්‍රජන් කියන එකට අෂ්ටකය දාලා නෑනේ කොහොමද ඉතින්? අෂ්ටකය සම්පූර්ණ නැති වුණුත් නෑ. ආරෝපණ ගණන් කරන්න ආරෝපණයක්වත් නෑ ළමයි. දැන් හයිඩ්‍රජන් දුන්නෙත් එකයි ළඟ ඉන්නෙත් දැනට එකයි. මූ පැත්තෙත් එහෙමයි. ඔක්සිජන් 6ක් දුන්නා. දැන් 6 ළඟ කීයක් ඉන්නවද? මෙතන 1යි, මෙතන 2යි, 3යි, 4යි, 5යි, 6යි. දුන්නේ 6යි ළඟ ඉන්නෙත් 6යි ආරෝපණ නැත. ආරෝපණ නැහැ. හරි යකෝ මේක තමයි අඳින්න පුළුවන් හොඳ මේක. සමහරක් වෙලාවට ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගත්තු ගමන් අඳින්න පුළුවන් හොඳ මේක ඇඳලා. රයිට් වැඩේ ලස්සනට පැහැදිලි. ඔන්න තුනක් ඇඳ ජලය ඇඳ මේ තව එකක් නිකන් අඳිමුද ඕන මගුලක් කියලා. ඔය වගේම එකක් අපි නිකන් බලමුකෝ. අපි නිකන් NO3- මේ අන්තිම එක මේකෙන් ඉවර කරනවා ඈ. අපි නිකන් NO3- වගේ එකක් අඳිමුකෝ ළමයි. ඔය අවසාන එක අද දවසේ අවසාන එක. හරි.
තනියෙන් පුළුවන් නම් අඳින්න. NO3- මුළු ඉලෙක්ට්‍රෝන ගණන් කරමු ඉස්සර වෙලා. නයිට්‍රජන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන 5යි. ඔක්සිජන්ලා ඉන්නවනේ 3 දෙනෙක්. එතකොට එක ඔක්සිජන් කෙනෙක් 6යි. 3 දෙනා 18යිනේ. ඍණාරෝපණයක් තියෙනවා කියන්නේ ළමයි. තව ඉලෙක්ට්‍රෝනයක් එකතු කරන්න ඕනේ. ඍණ එකක් තියෙන නිසා තව එකක් එකතු කරන්න ඕනේ. හරි. ඒතර ටෝටල් එනවා ළමයි ඉලෙක්ට්‍රෝන 24ක්. යුගල් ගත්තොත් 12යි. යුගල් 12යි. දැන් ව්‍යුහයක් ඇඳගත්තොත් මේක න ළමයි විදුරිනතාවයේ අඩු කෙනා නයිට්‍රජන් එයා ඉතින් මැදට දාලා අඳිමු. රයිට්. හරි. කොහොමද අඳින්න පුළුවන්? දැන් යුගල් 12න් දැනට කීයක් පේන්න තියෙනවද? 3ක් පේන්න තියෙනවා. 3ක් අඩු කරමු මේකෙන්. තව 9ක් තමයි දාගන්න ඕනේ. වැඩේ පැහැදිලි හැමෝටම ලස්සනට මම දන්නවා තේරුණා කියලා. හරි. දැන් මේ 9 වටේට දාගමු ඈ. අෂ්ටකය සම්පූර්ණ වෙනකම් කෙල වටේ ඉන්න උන්ගෙන් පටන් ගන්න දාගෙන යන් අෂ්ටකය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි දාගෙන ඉවරයි. වටේ ඉන්නේ උන්ට දාගෙන යනකොට ඉතින් මැදට දාන්න ඉතුරු උනේත් නෑ ළමයි. දැන් මොකද්ද බලන්න? දැන් බලන්න ඕනේ මේක තමයි මගේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය. මේක තමයි ළමයි ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය. දැන් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දාගත්තට පස්සේ රයිට් මම බලනවා අෂ්ටකය සම්පූර්ණ නැති කෙනෙක් ඉන්නවද? රයිට්. එතකොට ඉතින් පේනවා ඉතින් දැන් වටේ ඉන්න ඔක්සිජන් 3 දෙනාගේ නම් අෂ්ටකය සම්පූර්ණ වෙනකන්නේ කොහොමත් මම ඉලෙක්ට්‍රෝන දැම්මේ. නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ නෑ නේද ළමයි? එහෙනම් ඉතින් නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න ඕනේ නේද? ඉතින් අෂ්ටකය සම්පූර්ණ කරන්න වටේ ඉන්න කාගෙන් හරි ඉතින් දැම්මනම් හරි නේද? වටේ ඉන්න කාගෙන්ද දාන්නේ? ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්න. 3 දෙනාගේවම ඉලෙක්ට්‍රෝනත් ඉතින් කාගෙන් හරි දාන්න ඉතින් ආය අපිට මොකද හරි. එතකොට එක ළමෙක්ට හිතනවා මෙතනින් යුගලක් මෙතනට දාලා එතකොටත් අෂ්ටකය සම්පූර්ණයිනේ. හරි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ ළමයි යුගල් 2යි. මෙහෙම. මේ පැත්තේදී වෙනසක් උනේ නැහැ තිබ්බ ටික ඒ විදිහටම තියෙනවානේ. මේ පැත්ත වෙනසක් උනේ නැහැනේ. තිබ්බ ටික ඒ විදිහටම තියෙනවා. හරි. දැන් නම් නයිට්‍රජන්ගෙත් අෂ්ටකය සම්පූර්ණයි හැමෝගෙම අෂ්ටකය සම්පූර්ණයි. අවුලක්ම නැහැ. තව ළමෙක්ට දැන් මේ නයිට්‍රජන් කියන්නේ අර ලිස්ට් එකේ හිටපු එකෙක් ඈ දෙවෙනි ආවර්තනේ උගේ අෂ්ටකේ පයින්න බෑ. දැන් සම්පූර්ණයි. තව ළමෙක්ට විතර ඉතින් මේ පැත්තෙන් දාලා අඳින්න තිබ්බනේ. ආ ඉතින් ප්‍රශ්නයක් නැහැ. අඳින්න. මේ පැත්තෙන් දැම්මනම් ඔහොම එකක් නෙන්නේ නේද? එතකොට මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වෙනසක් උනේ නැහැ. මෙතන නම් යුගලක් අඩු වුණානේ. මෙතන වෙනසක් උනේත් නැහැ. දැන් මේක දිහා බලාගෙන තමයි මම මගේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය දිහා බලාගෙන තමයි අඳින්නේ. තව ළමෙක්ට හිතනවා යටින් දාලා අඳින්න. ඉතින් පුළුවන් ඉතින් අඳින්න. ඒකත් හරි. මෙහෙම අඳින්න පුළුවන් කියලා තව ළමෙක්ට හිතනවා. ඉතින් ඒකත් හරි ළමයි මම පොඩ්ඩක් වෙන් කරන්නම්. එහෙම ඇන්දොත් එහෙම මෙතන ඉතුරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. මෙතන වෙනසක් උනේ නැහැනේ. මෙතනත් මොකද වෙන්නේ? මෙතනත් වෙනසක් නැහැ. දැන් ඉතින් මෙහෙමයි ඉතින් එක එක කට්ටියට එක එක ඒවා හිතනවා. ඉතින් ඇන්ද එක එක විදිහට. දැන් ආරෝපණ දාලා බලමු. ආරෝපණ ගණන් කරමු. මෙන්න මේ ඔක්සිජන් ගත්තොත් මම ඒක පොඩ්ඩක් හයිලයිට් කරන්නම්කෝ. මේ ඔක්සිජන් ගත්තොත් එහෙම රයිට් එයාගේ ළමයි ආරෝපණ ගණන් කරන්න 1යි 2යි 3යි 4යි මෙතන 5යි 6යි දුන්නේ 6යි ළඟ ඉන්නෙත් 6යි ආරෝපණ නැහැ. මේ ඔක්සිජන් ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන 1යි 7යි දුන්නේ 6යි දැන් ළඟ 7ක් ඉන්නවා. ඒ කියන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා කියන්නේ මොන ආරෝපණයක්ද? ඍණ ආරෝපණයක් තියෙනවා. ඒ જાතියම ඔක්සිජන් කෙනෙක් නේද මෙතන ඉන්නේ ගණන් කරන්න. එයාගෙත් වැඩිපුර එකක් තියෙනවා ඍණ ආරෝපණයක් තියෙනවා. නයිට්‍රජන්ගේ ගණන් කරන්න 1යි 2යි 3යි 4යි මෙතන ධන. ඇයි නයිට්‍රජන් ළමයි ඉලෙක්ට්‍රෝන 5ක් දුන්නා. දැන් ළඟ ඉන්නේ 4යි. දැන් ඕගොල්ලෝ මේ අනිත් ඇඳපු දෙකෙත් ඒ විදිහටම ගණන් කරන්න ළමයි මෙන්න මෙතන ඉන්නවා ඍණ මෙතන ඍණ නයිට්‍රජන් උඩ ධන මෙතන ඍණ නයිට්‍රජන් උඩ ධන. දැන් ඔන්න දැන් වැඩි ව්‍යුහ තුනේම එකම විදිහට තමයි ආරෝපණ තියෙන්නේ. රයිට්. ව්‍යුහ තුනේම ළමයි ඔක්සිජන්ලා දෙන්නෙක්ගේ ඍණ ආරෝපණ දෙකක් ඉන්නවා. නයිට්‍රජන් උඩ ධන. ව්‍යුහ තුනේම නයිට්‍රජන් උඩ ධන ඉන්නවා. ඒ වගේම තමයි ව්‍යුහ තුනේම ඔක්සිජන්ලා දෙන්නෙක් උඩ ඍණ ඉන්නවා. කවුද හොඳම? තුන් දෙනාම හොඳයි. මේ තුන් දෙනාම ළමයි වඩා ස්ථායි ලුයිස් ව්‍යුහ.
මේ තුන් දෙනාම වඩා ස්ථායි ලුයිස් ෆිගෝ. දැන් ළමයින්ට ප්‍රශ්නයක් එනවා. ඉතින් සර් ආරෝපණ තියෙනවා. ඔව් ඉතින් ආරෝපණ තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා කිව්වේ ආරෝපණ තියෙනවා නම් අන්ස්ටේබල් කියලා, ස්ථායි නෑ කියලා. ඉතින් මේකේ ඉතින් ආරෝපණ තියෙනවා. ළමයි මේ වගේ තැනක මෙහෙමයි කතන්දරේ. හරිද? මේක වෙන විදිහකුත් නෑනේ අපිට අඳින්න. අඳින්න වෙන්නෙත් මෙහෙම. ආරෝපණක් තියෙනවා. ඔව්. සමහරක් එව්වා තියෙනවා ළමයි අපිට සම්පූර්ණයෙන් ආරෝපණ නැති කරලා අඳින්න බෑ. ආරෝපණ ඉතුරු වෙනවා. අනිත් එක තමයි දැන් මේ NO3- කියලා කියන්නේ ළමයි කොහොමත් ආරෝපණයක් තියෙන කෙනෙක්නේ. මයිනස් එකක් තියෙන කෙනෙක්. ගොඩක් වෙලාවට දැන් ගොඩක් වෙලාවට නේ හැමතිස්සෙම මේ වගේ අයනයක අඳිනකොට ළමයි අනිවාර්යෙන් ඍණාරෝපණයක් ඉතුරුයි. ඕන් දැන් කල්පනා කරනවා යකෝ ඉතින් මෙතන දැන් ඍණයම දෙකක් තියෙනවා හරිද? මෙතන මේ ධනට මේ ඍණ කැපිලා ගිහපම ඍණ එකක් විතරනේ ඉතුරු වෙන්නේ. ආන් එහෙම. කොහොමත් ළමයි අයනයක අඳිනකොට ආරෝපණයක් ඉතුරු වෙනවම තමයි. මේකට මීට වඩා එකක් නෑ අඳින්න. මේ තමයි මේ තුනෙන් කෝකයන්වත් හරි. මේ තුනම වඩා ස්ථායි ලුයිස් ෆිගෝ. පැහැදිලිද? රයිට්. එතකොට දැන් ඔය විදිහට තව අපි ලුයිස් ෆිගෝ එක එක ඇඳලා ප්‍රැක්ටිස් කරගෙන යන්න ඕනේ. රයිට්. එතකොට මම හිතනවා පැහැදිලි ඇති කියලා මේ අවුලක් නැහැ පොඩ්ඩක් අත උස්සන්න බලන්න පැහැදිලි කට්ටිය. මේ තුනම හොඳයි. මීට වඩා ඉතින් ආරෝපණ අඩු කරලා ළමයි මේක අඳින්න විදිහක් නැහැ. රයිට්. තව කට්ටිය අත උස්සන්න ඕනේ මේ දැන් ගොඩාක් කට්ටිය ඉන්නවනේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මේ අඩුම තරමේ 50ක්. ඔව් ටක් ගාලා අත උස්සම. හරි. හොඳයි. හරිද? එතන ඔහොම තමයි වැඩේ කන්ටිනියු වෙන්නේ. මේ තුනම හොඳයි. රයිට්. අනික මේකේ ඔක්සිජන් ලවුඩ ඍණ ආරෝපණ තියෙනවා. එක එක කතන්දර තියෙනවා. කොහොමත් ඍණ එකක් ඉතුරු වෙන්නේ. ওই විදිහට තමයි කියන්නේ. අපි ඊළඟ සතියේ අඟහරුවාදා සෙට් වෙමු මේකේ දෙවෙනි කොටස කරන්න. එතකොට පළවෙනි ටික ওই විදිහට තමයි ඉවර වෙන්නේ. අපි ඊළඟ දවසේ අඟහරුවාදා ළමයි මේකේ දෙවෙනි කොටස ඉඳන් කන්ටිනියු කරමු. හිටපු කට්ටිය මට අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ දිස්ත්‍රික්කේ නමයි පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පාඩම ගැන මොකද පොඩි අයිඩියා එකක් තියෙනවා නම් ඒ හැමෝම මැසේජ් එකක් අනිවාර්යෙන් WhatsApp නම්බර් එකට දැන් දාලා තියන්න. රයිට්. එහෙනම් ඔතනින් නවත්තන්නම්. එහෙනම් ඔක්කොටම රයිට්. good night.